හරි එහෙනම් ආයුබෝවන්. එතකොට මම මේ ට්‍රයිල් එකක් දාන්නේ මගේ බොහෝ දෙනා දන්නවා මගේ ගෝලියෝ සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඉන්න ප්‍රමාණය කියන්න බෑයිනේ මේ එතකොට මේ බැංකුව වලින් ප්‍රශ්න එනවා නේද? ඒක නිසා ඒක වැඩක් නැහැ. මම channel එකක් මගේ පටන් ගත්තා. මගේ channel එකේ නම Maths and Astrology. ඒක බොහෝ දෙනෙක් බලනවා. දැන් මම හිතන්නේ දැන් මම ඉන්නේ හරියට 2025 5/13 මේ වෙසක් පොය දවසට පහුවදා. මම කල්පනා කරා මගේ channel එකේ තියෙනවනේ astrology මුළු පාඨමාලාවම තියෙනවා. full course එක. ඒකේ වීඩියෝ දැන් මම ඒකේ channel එක කරේ 2022. එතකොට 23 24 දැන් අවුරුදු 3කටත් වැඩිත් වගේ. විශේෂයෙන්ම කොරෝනා කේස් පටන් ගන්න කාලේ තමයි මේ ඔන්ලයින් ක්ලාස් පදනමක් ඇවිල්ලා නේද? ඒකට හැමෝම තල්ලු වෙලා ගියානේ. එතකොට වෙච්ච වැඩේ මම චුට්ටක් කියන්නම්. මේ එතකොට වෙච්ච වැඩේ තමයි අපිට පහසුකම් එච්චර තිබුණේ නැහැ. මේ වීඩියෝ එකක් හොඳ ලස්සනට කරලා ඒක YouTube එකට ඉක්මනට දාලා එහෙම කරන්න යද්දි ගැටලුව ආවා. YouTube එකට පැය භාගෙ වගේ වීඩියෝ එකක් ගහලා YouTube එකට දාන්න බෑ. අපි අප්ලෝඩ් කරනවා කියලා කියන්නේ. ඉතින් පැය භාගෙ වීඩියෝ එකක් අප්ලෝඩ් කරගන්න යනවා පැය 4-5ක් විතර මේක කාලයක්. එතකොට රාත්‍රී දැන් මේ වගේ වීඩියෝ එකක් කරලා ඒක YouTube එකට අප්ලෝඩ් කරන්න ගියාම එළියට පාන්දර 4 විතර වෙනකන් නිදි මරන්න. එහෙම කරලා තමයි හැබැයි මේ වීඩියෝස් මම දැම්මේ. ඉතින් අපිට ලයිව් පහසුකම් අරේ මෙච්චර අවබෝධයකුත් නැහැ. ඒ වෙයි ගැටලු තිබුණා. එතකොට වීඩියෝස් කරුවලයි. ඒ නමුත් මම ඒ ගහලා දාපු ඒවා ජනප්‍රිය වෙලා දැනට මම හිතන්නේ මගේ ඉන්නෝ මේ සබ්ලා නේද? සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්නෝ 4000ට කිට්ටු ඉන්න වගේ ප්‍රමාණයක් ඉන්නවා. ඒ කියන්නේ channel එක ජනප්‍රිය වෙලා තියෙනවා. ඒසේ හෝ මම උගන්නන ඒවත් පොඩ්ඩක් මට වෙන්නේ තේරෙනවා වගේ ගතියක් තියෙනවා වගේ ළමයි කියන හින්දා. ඉතින් මම දැන් කල්පනා කරා මේ වීඩියෝස් ටික ආපහු දැන් තියෙන පහසුකම් අනුව පැය දෙකේ වීඩියෝ එකක් ගැහුවොත් එහෙම YouTube අප්ලෝඩ් කරන්න විනාඩි 10යි යන්නේ. මොකද ෆයිබර් කනෙක්ෂන් දැන් අපි පාවිච්චි කරන්නේ. එතකොට අපිට ඉක්මනට මේ වැඩ කරගත හැකි. එතකොට සාමාන්‍ය ක්ලාස් එකක් කරා පැය දෙකකින් උගන්වන්නේ නේද? ඉතින් මේ පැය දෙකම වගේ වෙන්න වීඩියෝ එකක් ගැව්වහම මාසෙට වීඩියෝ 4ක් දුන්නාම නේද? පැය දෙකේ වීඩියෝස් මාසිකව ලස්සනයි වැඩි ඒකට. දැනට මගේ තියෙන්නේ පැය භාගෙ විනාඩි 40 වීඩියෝ. පාඩම කොට නම් විනාඩි 20. ඒ වගේ එතකොට මගේ channel එකේ course එකේ වීඩියෝ 130කට වැඩිය ගහලා තමයි කම්ප්ලීට් කරලා දෙන්නේ. හරිද දීලා තියෙන්නේ. එතකොට එතන ගැටලුවක් නැහැ. පොඩි වීඩියෝස් තියෙන්නේ. නමුත් ඉතින් පැය එකමාරවත් වෙන්න වගේ වීඩියෝ එකක් ගහලා දුන්නාම අපට ලේසි. අනිත් එකේ වීඩියෝස් දෙනකොට නේද? මම රෙකෝඩින් දෙනවා. එතකොට එයාට ලේසි වීඩියෝස් 4යි නැත්නම් 5යි මාසෙට. ඒක නිසා මම කල්පනා කරා විශේෂයෙන්ම මුල පාඩම් ටික පාඩම් 30ක් විතර යනකම් ඒ කියන්නේ channel එකේ තියෙන වීඩියෝ 30ක් විතර ප්‍රමාණයක් වීඩියෝ 10කට 12කට ගහන්න පුළුවන්. එතකොට තව ටිකක් ලස්සනට පැහැදිලි කරන්න පුළුවන්. ඒක තමයි පරමාර්ථය මේ අද මුලටම පටන් ගන්නෙ මේ ඉස්සෙල්ල පාඩම් මාලාව විදියට රෙකෝඩින් 3ක විතර ඒවා. මුල් පාඩම් 3ම එක පාඩමකට ගහලා දෙන්නයි මේ හදන්නේ. පැහැදිලිව කියන කතාව නේද? වීඩියෝස් කොට ඒවා දිග කරන්න හදන්නේ. හරිනේ? එතකොට මම මේක මුලින් ඉඳලම උගන්වනවා. කිසිම මූලික දැනීමක් අවශ්‍ය නැහැ. මේකේ තියරි ටික නම් පට්ටම ලේසි. ඒ කියන්නේ අනිත් ඒවා අමාරුයි කියන එක නෙවෙයි. ඉතින් අමාරු තමයි. මේක මම කියන්නේ මේකට මේ මොකද්ද මේ පට්ටම අමාරුයි පට්ටම ලේසි කියන්නේ. ඒතකොට අපි තමයි උගන්වන්න ඕන.
ලේසි වෙන්න නම් අපි උගන්වන්න ඕන සරල ක්‍රම වලට උගන්වන්න ඕන. එතකොට ළමයාට මේක අල්ල ගන්න පුළුවන්. හරිද? මේ වැඩ තියෙන්නේ පලාපල කතනේ පට්ට අමාරුයි. ඒ වගේම පට්ට ලේසි හොඳද? අපේ යතේ තමයි ගේම තියෙන්නේ. ඉතින් ඔය නැකත් හදන ඒවාම නේද? ඒවා රහට ඉගෙන ගත හැකි. නැකතක් හැදුවාම ගයක් හදන්න නේද? නැකතක් හදලා දුන්නාම එතකොට මුල්ගල් පැලවෙන තාලෙට තියෙන්න බෑනේ හැදෙන්න ඕන නේ. ඉතින් ඒවයි තියෙන වැඩ. ඒවා ඉතින් මේ ගුරු මුස්ති මං ඒවා ළමයින්ට කියලා දෙනවා. එතකොට ඔයාට ජ්‍යොතිෂය හොඳට ෆලෝ කරගන්න පුළුවන්. අනිත් කතන්දරේ තමයි දැන් මේ අපි උගන්වන්නේ පරාශර ජ්‍යොතිෂය හොඳද? පරාශර ඉරිසිත වහන්සේ නේද? පරාශර. එතකොට මෙයා තමයි මේ ඉරිසින් වහන්සේ තමයි ජ්‍යොතිෂයේ මුලින්ම ලෝකෙට දීලා තියෙන්නේ. එතකොට ජ්‍යොතිෂයේ පියා තමයි පරාශර ඉරිසින් වහන්සේ. හරිද? දැන් අද අප්ඩේට් වෙලා තිනවා ජ්‍යොතිෂ ක්‍රම ඊට පස්සේ ඉරිසිවරු ඊට පස්සේ ඒ පිළිබඳ ආධාරලා දැනුම ගත්ත ඉරිසිවරු නොවන නමුත් ඒ තරම් දැනුම තියෙන හුඟ අය ඉන්නවා. ඒ අයගේ ජ්‍යොතිෂ ක්‍රම වේදත් තියෙන දැන් අදට ඇවිල්ලා. ඒවත් ඉතින් මේක හොඳට කරගත්තාම ආසීතන ඒව මොනවද කියලා ඒවත් ඉගෙන ගන්න. මේකට ඇබ්බැහිවීමක් වගේ දේකුත් වෙනවා. ඊට පස්සේ සල්ලිත් ණයට හරි වාගෙන පන්ති යන්න හිතෙනවා. ඒ කියන්නේ මේ ස්විප් එක ඇදෙනකොට තමයි එහෙම වෙන්නේ. ස්විප් එක එයා ඒතකොට ඒකට ජ්‍යොතිෂයට ආසාවක් ඇති වෙනවා යාගේ. තව දුරටත් මම මේක ඉගෙන ගන්න ඕන. එහෙම කියලා අදහසක් ඇවිල්ලා ඒ මට වෙච්ච දේ මම කියන්නේ. ඒවට ඉතින් යොමු වෙනවා. ඉතින් මම ක්ලාසස් සර්ලා 7ක් 8ක් ගාවට ගිහිල්ලා නේද? බොහොමයක් සල්ලි විදන් කරලා මං ඉන්නේ බෙන්තර දැන් රැන් ඉන්නේ බයනක හරියක කොස්ගොඩ ඒ උනට උඟක් හොඳයි හොඳයිට උඟක් හොඳ පළාතක් මේ ඉතින් මම ඒ දවස්වල බෙන්තරේ ඉඳලා ගම්පහ පන්ති ගියා මං චුට්ටක් කියන්නම් මේක ඉතින් අලුතෙන් එන කෙනෙකුට නේද පොඩි රහක් දැනෙන්නේ බෑ මේක අමාරුකම නේද ඉතින් මං කියනවා අමාරු ලේසි කියලා නේ මං ඉතින් පන්ති ගියා බෙන්තරේ ඉඳලා ගම්පහ අවුරුදු 3ක් විතර ගුරුවරු 3 දෙනෙක් ගාවට එතකොට පන්නිපිටිය අපේ සර් ඉන්න ගුණපාල සර් ගුණපාල සර් අපේ ගම කිට්ටුවේ තමයි එයාගේ මුල් ගම දැන් ඉන්නේ පන්නිපිටියේ ඉතින් මාව ඉස්සර ඉඳලා බොහෝ අඳුරනවා ඉතින් මං ගුණපාල සර් ගාව පන්නිපිටියේ පන්ති ගිහිල්ලා තිනවා අවුරුද්දක් දෙකක් විතර ගෙදරදිත් බෙන්තර අවුරුද්දකට වැඩිපුර වගේ ගියා. එතකොට මං ඉගෙන ගත්ත කෙනෙක් ඉඳ පොඩි ආදරයක් මට දැක්කුවා. ඒ කියන්නේ මේ අර මොකක්ද ඒකට කියන හොඳ වචනේ. ගුරු මුස්ති වගේ කෑලි නේද? ඒ හරිය එක නම් බොක්කේ තියෙනවා වුණත් මට දුන්නා. බොහෝ අයට සමානලවට යම් යම් හේතු වලට උගන්නන්න නැති පොදුවේ උගන්නන්න නැති කාරණා මං ඇහුවාම ඉතින් සර් කියලා දීලා තිනවා. අනිත් එක තමයි දැන් මම නම් ටික කියන්නේ නැහැ මම පස්සේ කියන්නම් සර්ලගේ නම් සර් ගාව සර්ට හෙල්ප් කරන පීරිස් කියන එක තමයි සර් ගාව වැඩ කරන්නේ එයාත් පන්ති ගියා සර්ලා ගෙදර යත් පන්ති කරා අවුරුදු 2ක් විතර පීරිස් සර්ගෙනුත් ඉගෙන ගත්තා ඒ වගේ හුඟක් මං මේකට කැප වුණා. ඉතින් මුදල් වියදම් කරා. එහෙම කරලා තමයි මට්ටමකට කොට දාගත්තේ. දැන් අදට තියෙන තත්ත්වේ මට ආසයි තියෙන. ඉතින් මං තත්කාල ශාස්ත්‍රය කියලා මේකේ කැලලක් තියෙනවා. ඉතින් මේ අලුත් කෙනෙක් බය කරන්න හදනව නෙවෙයි. ඒ වගේ පරාසයක් තියෙනවා කියලා මම කියන්නේ. හරිද? ඒ තත්කාල ශාස්ත්‍රයේ මම ඉගෙන ගත්තා ගුරුවරු කීප දෙනෙක්ගෙන්. ඒකෙදි ආසයි හිතුණා මේකට ඇත්තට. මේක තව වටින මේ රහස් තියෙනව නේද? ඒ තත්කාල ශාස්ත්‍රය ඉගෙන ගත්තාම ඒක තහවුරු වුණා. දැන් විශේෂයෙන්ම ඒ තත්කාල ශාස්ත්‍රය කියන එක දැන් ජ්‍යොතිෂය කරලා ඉන්න ඕනේ ඉස්සර වෙලා හොඳට මේ පරාසර ජ්‍යොතිෂය කරන්න. ඊට පස්සේ තමයි ඒ තත්කාල ශාස්ත්‍රයට අත ගහන්න ඕන. එතකොට හිතන්න එපා ඉවරයි පන්ති බර ගන්නකට යන්නයි වෙන්නේ.
එහෙම වැටෙන්න එපා. එහෙම හිතන්නත් එපා. මම මේ ඇත්ත තත්ත්වය තමයි කියන්නේ ඇත්ත කතන්දරේ. එතකොට ඒකේ විශේෂ දේ තමයි දැන් කවුරු හරි මට කෝල් එකක් දුන්නොත් නේද? දුරකථන ඇමතුමක් දුන්නොත් එයාගේ ගෙදර වාස්තු දෝෂයක් ඇති වගේ කියලා හිතාගෙන එයාට නිකන් තේරිලා සමහරකට කරදර වැඩි ණය වෙනවා. ඒ වගේ ගැටලු වෙනවනේ මිනිස්සුන්ට. දැන් ඉතින් වැඩි හරියක් ණය වෙන අය තමයි ඉන්නේ. මේ නේද රාජ්‍ය තන්ත්‍රය පවා ණයනේ. හොඳටම කරපු කට්ටිය ඉන්නේ. එතකොට ඒක ඒ මිනිස්සුන්ට තේරෙන මොකක් හරි මේක හැමදාම මේ කොල්ලේද ඔහොමම අතේ අතට එන ගාන ලොස් වෙනකොට නේද හිතෙන මේ පැත්තට නැඹුරු වෙන්නේ. ඉතින් මේක මොකක් හරි පිළිගන්නේ නැහැ. හේතුව පලාපල 5 දිනක් ගාවට ගියොත් පහක් නේ කියන්නේ. හේතුව ඉතින් එයා හදාarලා තියෙන එක අවුරුද්දක පන්තියකට ගිහිල්ලා බෝඩ් එක ගහලා පටන් ගත්තාම ඉතින් ගේම එච්චර හොඳ රහට වදින්නේ නැහැ. හරිද? මොකක් දැනගන්න කරුණු මදි වෙන්න පුළුවන්. ඉතින් එහෙම හිතලානේ මම පන්ති මෙච්චර ගියේ නේද 6-7කට 6-7කට වැඩි සර්ලගේ නම් කියනවනම් පේලියක් කීයද හැකි. හැබැයි වෙලාවක් කියන්න ඕන. ඔය මම දෙන්නෙක්ගේ නම් කිව්වා. ඉතින් රංජිත් ඕපාත සර් 2005 වගේ බෙන්තර අලුත්ජම ක්ලාස් එකක් කරා. දැන් නම් සර් ක්ලාස් කරන්නේ නැද්ද මම දන්නේ නැහැ. සම්බන්ධ වෙන්න මට බැරි වුණා. මේ එයාගේ අවුරුදු කෝස් එකම කරා. එතකොට මම මුලින්ම 2000 චුට්ටක් කියන්න තිතනකොට 2000 වගේ ක්ලාස් එකකට ගියා මේ ආනන්ද සෙනෙවිරත්න කියලා සර් කෙනෙක් හරි හොඳ සර්. දැන් මගේ මේ වීඩියෝ එක ඕන සර් දකි. සර්ගේ ගාව ගියා ඒ පත්‍රේ දාලා දුන ප්‍රී කෝස් එකක් කරනවා කියලා ජ්‍යොතිෂයේ. ඒ ගමන ඉතින් ප්‍රීත් නිසා බස් එකට විතරයි යන්නේ සල්ලි කෑමට සල්ලි යනවා එච්චරයි යන්නේ කියලා ගියා බලන්න. ඒ තමයි මුලටම පන්තියේ සර්. ඒ ගමන සර් බලනකොට උගන්වන්නේ මේ ක්‍රිෂ්ණමූර්ති ජ්‍යොතිෂය කියන එක. හරිද? ඒ කියන්නේ දැන් මේ පරාසර ජ්‍යොතිෂයට පස්සේ ආපු විද්වතෙක් ක්‍රිෂ්ණමූර්ති පඬිතුමා. එයාගේ තියෙන වෙනම මෙතඩ් එකක්. ඒ ක්ලාස් එකට තමයි මම මුලින්ම ගියේ. ඒක ටිකක් අමාරුයි ටෆ්. එතකොට ඒකට ගියාට පස්සේ තමයි මේ තව තියෙන ජ්‍යොතිෂ ක්‍රම ඊට පස්සේ යාළු වෙනවනේ පන්ති එන කට්ටිය. එහෙම ඒ අය දන්න අය එහෙම කියලා මම මේකත් ඉගෙන ගන්න ඕන එකක් තමයි මේ ඉස්සෙල්ලා මෙන්න මේ පරාසර ජ්‍යොතිෂය කියන එක ඉගෙන ගන්න එක තමයි කරන්න ඕන වගේ කියලා එහෙම කතා බහ කරගෙන ඒ ගමනේ ඒ ජ්‍යොතිෂය උගන්වන සර්ලා ගාවට ඔහේ ගියා. එහෙම යනකොට තමයි ගුණපාල සර්ලා එතකොට මම ගම්පහත් ක්ලාස් ගියා. ප්‍රියාන්දි සිල්වා කියන සර් ගාවට අවුරුදු 3ක් විතර ගියා. තව ජයසේන රණසිංහ නමත් මාරුණාද මන් දන්නේ නැහැ. ජයසේන සර් කියලා අපි කියන්නේ මේ එයාගේ තත්කාල ක්ලාස් එකකට ගියා. ඒතර මේ වීඩියෝ සර් දකි මේක මම මොකද ප්‍රී දානෝ YouTube එකට ඕන කෙනෙකුට බලන්න. මම මොකද අර ඉස්සෙල්ලා කෝස් එකේදී වීඩියෝස් 3ක් ප්‍රී දුන්නා. ඒක නිසා මේ වීඩියෝ තුනම තමයි මේ දිග ප්‍රමාණය මේ එකකට ගහලා දාන්න යන්නේ. හරිද? එතකොට ඔහොම තව නම නොකියපු සෙල විශේෂයෙන්ම මොනවාද අපේ ගම්පහ කරා ක්ලාස් අවුරුදු 3ක් විතර මම ගියා. සර් කවුද? සරත් චන්ද්‍ර සර්. එයාගේ ඒ භාව කේන්ද්‍රය එහෙම සර්ගේ එහෙම හොඳයි. ඒ ඉතින් පලාපල කියන ක්‍රම ගැන මම මේ කියන්නේ. ඒ වගේ රේන්ජ් එකක් තියෙනවා. කියන්නේ පාරවල් ගානක් තියෙනවා ගිහිල්ලා අන්තිමට එන්න ඕන එක තැනකට නේද? යන්න ඕන පාරවල් 3-4ක් නෙවෙයි ඊට වැඩි තියෙනවා. අන්තව හික්කුඩුවේ සර් කෙනෙක්ගෙන් ඉගෙන ගත්ත ජ්‍යොතිෂයේ. එයාගේ ක්‍රිෂ්ණමූර්ති ක්‍රමයේ තමයි ටිකක් ඉංග්‍රීසි මීඩියම් software use කරන්නේ. එතකොට ඔයගේ සර්ලා බර ගන්න ගාවට ගියා. ගිහිල්ලා තමයි මේක මේ මට්ටමකට ඇදගත්තේ. හරි. එතකොට පරම්පරාවෙන් ජ්‍යොතිෂය ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි මම. හරි. එතකොට ගුරු වෘත්තිය මම මැක්ස් ඉගෙනුවේ A level මැක්ස්. ඒක නිසා මේ ජ්‍යොතිෂයේ තියෙන මැක්ස් තමයි තියෙන්නේ වැඩිපුර.
ඒ මුල හරි හොඳද? සෝරි. ගණිතේ ටිකක් ඕන. එතකොට බය වෙන්න එපා ගණන් මට බෑ. එහෙනම් වැඩේ අල වෙයි. ඒක නිසා මේක වැඩක් නැහැ කියලා අතාරින්න එපා. හරි? ඒ මැක්ස් ඕනේ නැහැ දැන් මැක්ස් ඕනේ. ඉතින් කේන්ද්‍රයක් හදන්න අර මේ ගියාම ඉතින් දැන් කේන්ද්‍ර හදන්න මේ හදා තින්ලීලි හදා දින්න ඕනේ නැහැ. සොෆ්ට්වෙයාර් දින ෆෝන් එකේ හැදුවන ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගත්තේ. දැන් මම ඒ විස්තර කියන්නම් මේ ඒක හුඟක් නිවැරදිනේ ඇකියුරේට් සොෆ්ට්වෙයාර්ස් දැන් හුඟක් තියෙනවා. මම ඒ කාලේ ගත්තා තරු කිරණ කියන එක. ඒ ඉතා හොඳම සොෆ්ට්වෙයාර් එකක්. ඒක පට්ට ගණන්. ඒක දැන් ඒ සර් මම හිතන්නේ ෆෝන් එකේ දුවන්නත් දෙනවා, ගෙවන්නද කොයිදත් දෙනවා මම හිතන්නේ. ඔය මම දැන් කී හිටිය සොෆ්ට්වෙයාර් එකටත් දැන් මාස 6කට 1500ක් වගේ දාන්න ඕන. ඒ සරුත් ඒකේ තව වැඩ කිලි ටිකක් දාලා ඉස්සර රුපියල් 900කට වගේ දුන්නේ මාස 6ක්. දැන් ඒක 1500 කරලා තියෙනවා. ඒක ඉතින් හැම කෙනා වගේ ගන්න ඕනේ ඉතින්. ඒ සර් මගේ යාළුවෙක් එහෙම නෙවෙයි. කිසිම සම්බන්ධතාවයක් නැහැ. එතකොට අපි මේ කියනකොට එයාට තමයි සල්ලි යන්නේ. නමුත් අපේ වැඩේ කරනවනේ හරියට. ඒක නිසා අපි එයා ප්‍රොමෝට් කරනව නෙවෙයි. ඒක හොඳයි සොෆ්ට්වෙයාර් එක. ඒක හැමදෙනාම වගේ ගන්න. මගේ ෆෝන් එකේ දාගෙන මමත් උගන්වන්නේ ඒක යූස් කරලා. හරිද? එතකොට අදට දැන් තියෙන තත්ත්වය අනුව මේක ඉගෙන ගන්න ලේසි. මැක්ස් අවශ්‍ය නැහැ. නේද? ඒ මැක්ස් වලින් කරන්න ඕන කටයුතු ටික සංගාල ෆෝන් එකේ සොෆ්ට්වෙයාර් එකෙන් අපිට දෙනවා හදලා ඒගොල්ලෝ. එතකොට මැක්ස් අවශ්‍ය නැහැ. නමුත් මට වාසියක් වුණා ඒවා ඉගෙන ගන්නකොට මැක්ස් මගේ හොඳින්. හරිද? ඉතින් අන්තිමට මැක්ස් පැත්තකටම දාලා ඇස්ට්‍රොලොජිමත් කරා. එතකොට ওই කේන්දරවල විග්‍රහ කරද්දි මගේ කේන්දරය මම කියලා දෙන්නම්. මට නොමිලියම් මං ජර්මන් එහෙම ගියා. නේ ඒවා කේන්දරේ ලස්සනට පේනවා. හරිද? අනිත් එක තමයි කියන්න ඕන කතාව. දැන් නාඩි ජ්‍යොතිෂය කියලත් මේ ක්‍රමවේද තියෙනවා. ජ්‍යොතිෂ ක්‍රමයක්. ඉතින් ඒකෙන් ඒ පරාසර ජ්‍යොතිෂයේ සමහර කරුණු එච්චර රහට අල්ලගන්න බෑ. නමුත් නාඩි වලින් ටිකක් සමහර කතන්දර ලේසියෙන් අල්ලගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මම පැහැදිලිව කිව්වා දර තත්කාලෙදී අපිට කෝල් එකක් දුන්නාම ඇති නේද? ඒ තත්කාලේ ඉගෙන ගත්තාම කෝල් එකක් දීලා එයා ඒ කෝල් එක දෙන අරමුණ එයාගේ හිතේ තියෙන ගෙදර වාස්තු බලා ගන්න. වාස්තු දෝෂයක් ඇති කියලා හිතලා අර මම කිව්වනේ පිට පැන්න මන් ටිකක්. මේ ක්ලාස් ගිය සර්ලා ගැන කියන්නේ කිව්ලා. එතකොට එයාගේ අරමුණ ඒ ගෙදර වාස්තු වල මොන හරි ප්‍රශ්නයක් ඇති කියලා හිතාගෙන තමයි අපිට කෝල් කරන්නේ. මෙහෙම වාස්තු බලා ගන්න ඕන සර්. කීයට දෙන්න ඕන කොහෙද ඉන්නේ සර් අර එහෙම විස්තර අහගන්නනේ. නමුත් ඒ කෝල් එක ගන්නකොට එයාගේ මනසේ ඉන්නේ වාස්තු දෝෂ ගැන බලන්න. එතකොට ඒ වෙලාවට කේන්ද්‍රය ගහලා යා මට කතා කරන වෙලාව ෆෝන් එකේ ලෝඩ් වෙලා තියෙනවනේ. ඒ වෙලාවට සංගාල කේන්ද්‍රයේ සොෆ්ට්වෙයාර් එකෙන් ගන්න පුළුවන්. අන්නේ කේන්ද්‍රයේ තියෙන එයාගේ ගෙදර තියෙන දෝෂ ටික තියෙන්නේ මොන දිශාවේද? මොන දෝෂද තියෙන්නේ නේද? ලැට් එකේ කේස් එකක් ඒ වල තියෙන තැන අණුව ගෙදෙට්ට හොඳ නැද්ද නේද? නැත්නම් ලිඳ කපල තියෙන තැන අණුව දෝෂද නේ? නැත්නම් අර එල් වගේ කෑලි ගහනවනේ ගෙවල් වලට. මේ අතරස්නේ අත්‍යවරම තියෙනවා. ඉතින් සමහරලාට මේ මෙහෙම පන්නලා මේ කුස්සිය චිමිනි බඳින්න එහෙම උඩට එහෙම එල් කෑලි ගහන ඒවා හොඳ නැහැ. ඒ වගේ දෙයක් තියෙනවා නම් අර මොහොතේ අපි හදාගත්ත කේන්ද්‍රය එක පෙන්වනවා. ඒතකොට මම මේ මිනිස්සු ඉන්න තැන දන්නේ නැහැ. ඉන්න තැන අහගන්න ඕන. එතකොට අර සොෆ්ට්වෙයාර් එකට කේන්ද්‍රය හදනකොට දෙන්න තියෙනවා කාරණා තුනක්. ඒ කියන්නේ අර ළමයිගේ කේන්ද්‍රය හදද්දි කාරණා තුනක් අපි දැනුවත් වෙලා ඉන්න ඕන. ඒ කියන්නේ උපන් දිනේ, උපන් වේලාව සහ උපන් ස්ථානය. ඔය කරුණු තුන ඕනනේ. එතකොට අරයා ඉන්න ස්ථානේ අහගන්න ඕන. යා කෝල් එක දුන්නේ කොහින්දද කියලා. එතකොට ඒ කේන්ද්‍රයන්නේ මම ගන්නෙ නේ. කේන්ද්‍ර සොෆ්ට්වෙයාර් එකෙන් ගන්නේ අර කාරණා තුන යාට දෙන්න ඕන. මොකද උපන් දිනේ අය උපන් වෙලාවයි උපන් රෝවලයි නේ. ඒ කියන්නේ උපන් ස්ථානේ. ඒ කරුණු තුන දුන්නාම තමයි අරයා කේන්ද්‍රය හදලා දෙන්නේ. අරයා කියන්නේ කවුද? සොෆ්ට්වෙයාර් එක. හරිද? නැත්නම් අපිට ඉතින් සාමාන්‍ය විනාඩි 10කින් 12කින් කේන්ද්‍රය අතින් මැනුවල් හදන්න පුළුවන්. right? ඔය ආයත අතර ඉන්න අවශ්‍ය කවදා හරි ඒක ඉතින් අත්‍යවශ්‍යම නෑ සොෆ්ට්වෙයාර් එකෙන් එනවා ඉතින් ටක් ගාලා. පැහැදිලිද?
ඉතින් අර මේකේ තියෙන ලස්සන තමයි මට ආසයි තුනේ. ඉතින් අර මිනිස්සයා කෝල් එකක් දුන්නාම මාව දැකලා නැහැ. ඒ මිනිස්සයා මම දැකලත් නැහැ. මාව එයා දැකලත් නැහැ නේද? නිකන් මේ කෝල් එකක් ගත්තාම ඒකේ තියෙන පවර් එකක් නේද? ඒ කතා කරමු මොහොතේ එයාගේ ඔළුවේ තියෙන තනිකර ගෙදර වාස්තු බලා ගන්න නේ. වාස්තු දෝෂ තියනවද නැද්ද? ඒක බලා ගන්න. ඉතින් ඒක අපිට මේ මොහොතේ තියෙන කේන්දරෙන් පෙන්වන්න කරනවා නේද? ඒව ඉතින් බලා ගන්න හැටි අපි උගන්වනවා. එතකොට මේක මාර රහයි. හරි. තිත්ත තමයි තිත්ත වගේම පුදුම රහයි. හරි. එතකොට ඒව අයන්නේ ඉඳලම කිසි මූලික දැනීමක් අවශ්‍ය නැහැ. අපෙන් ඉගෙන ගන්න පුළුවන් වාට. හරිද? right. එහෙනම් දැන් පටන් ගමු. දැන් කිව්ව දේශනේ ඇති. දැන් වැඩේට බහිමු. එතකොට ජ්‍යොතිෂ විද්‍යාව අද දිනෙත් තියෙනවා. මුලින් ඉඳලම උගන්වනවා මූලික දැනුම අවශ්‍ය නැහැ කියලා මම කිව්වා. හරිද? මේ වගේ channel එකේ නම ඔයා ඕනනම් ගහලා බලන්න. අලුත් තුනක් කමන්නේ. ඒකේ ප්‍රී වීඩියෝස් තුන බලතැයි. තව මම අමතර වීඩියෝස් වගේ දාලා තියෙයි. මුලින් ඉඳලම ඉගෙන ගන්න අයට නිකන් පොඩි අර ආසයි දෙන්න එපා ඒකට නේ. ඒ ආසාව වර්ධනය වෙනවා වගේ වීඩියෝස් ටිකක් ප්‍රී ගහලා දාලා ඇති. ඒවා බලන්න. හරිද? right. එහෙනම් දැන් අපි පටන් ගමු. එතකොට මේ ඇවිදිනකොටත් මේ යටින් වයර් ගොඩක් තියෙනවා. ඊට ගුවන් පැටලෙන්නත් ඉඩ තියෙනවා. හරිද? right. පොඩ්ඩක් ඒක මේ මම මේ ඇඟට මේ ගහගෙන තියෙන්නේ. අර හුඟ දවසකින් මේව කරේ නැහැ නේද? ඒ ගහන පැත්ත මාරුලා තියෙන්නේ. හරිද? මට තප්පරයක් දෙන්න. නැත්තම් ෆෝන් එකක් බිම වැටිලා නේ. දැන් මට ගානක් වෙනවා. right. දැන් හරි. එතකොට මේ කතන්දරය යන්නේ මෙහෙමයි. right. අපි ජ්‍යොතිෂයේදී තියෙන්නේ ප්‍රභේද නැත්තම් මූලික අංශ දෙකයි. ඒ කියන්නේ ලග්න 12ක් තියෙනවා. ඒක දන්නවනේ. 12ක් තියෙන බව සමහරු දන්නේ නැහැ. ලග්න 12ක් තියෙනවා. මේෂ වෘෂභ මිථුන කියලා නේද? ලග්න 12යි හරිද? ඊට පස්සේ ලග්න 12යි නේද? දල වශයෙන් දන්න මෙහෙම කොටුවක් කොහොම ගහලා තියෙනව නේද? මේ වගේ කොටුවක් තියෙනවා. කොහොම කොටුවක්. නේද? මේක මෙහෙම කෑලි 12කට මේක එක කියලා දානවා නේද? මෙතෙන්ට 1 2 3 4 හොම් 5 6 7 මම ෂෝට් හෑන්ඩ් වලින් ලියන්න. කොහොමද මගේ අකුරුච්චර හරිය නැහැ. මෙතන ඉතින් ලග්නේ දැන් මම මීන. මීන ලග්නේ කියලා ඔය එක කොටුවයි තව ලග්නේ. මේ වගේම තව කොටුවක් මෙතනින් තියෙනවා. ඒක නවාංශක කොටුව නේ. එතකොට කේන්ද්‍රය කියන්නේ කේන්ද්‍රේ කොටුව වගේ දෙකක් තියෙනවා. දල සටහන්නේ. ඒකට තමයි කේන්ද්‍රය කියන්නේ. මේ ඉලක්කම් දාන විදිහෙන් ටික මතක තියාගන්න. මේකට තමයි එක දාන්නේ. මුල 1 2 මේ අතර තමයි ඔය වැටෙන්නේ. නේද? අර ඔරලෝසුවේ ඉලක්කම් දානවට අනිත් පැත්තට තමයි ක්ලොක් වයිස් නෙවෙයි නේද? ඔරලෝසුවේ පැත්තට නෙවෙයි අනිත් පැත්තට ඉලක්කම් ටික වැටෙනවා. නේද? 12යි. නේ. ඉතින් මේවට මම කියනවා මේ කාමර වගේ නේ. මේ කෑලි කාමර කීයක් තියෙනවද? කාමර 12ක්. නේද? කාමර 12කින් හැදිච්ච නිකන් ගියක් වගේ තමයි කේන්ද්‍රයක් කියන්නේ. නේද? මම ඒ උගන්වද්දී මම කේන්ද්‍රයට කියන්නේ ගියක් කියලා තමයි. ඒකේ තියෙන කාමර 12ක්. ඉතින් මේ ලොකු කාමර 4යි. 1 4 7 10යි කියලා නේද? ඊට අමතරව මේවා පොඩි ඔය. ඒ කාමර තියෙනවා 8ක් නේද? 8 4 12. කාමර 12කින් හැදිච්ච ගියක්. නේද? කේන්ද්‍රයක් නේද? ඒ වගේ. right. එතකොට මම දැන් කීකී දැන් මේ ලග්නේ මීන ලග්න 12යි මේ මෙන්න මේ වටේ තියෙන මේ පොඩි කාමර තියෙනවනේ ඒ වෙයි ලියන්නේ ග්‍රහය. හරි. ග්‍රහය කියන්නේ රාවි නේද සඳු නේද කුජ. එතකොට ග්‍රහය 12ක් තියෙනවා ලග්නත් 12ක් තියෙනවා. හරිද? එතකොට තව චුට්ටක් මම කියලා දෙන්නම්. දැන් ග්‍රහයෝ කියන්නේ දැන් රවි කියලා කියන්නේ මේ අහසේ ඉන්න හොඳද? මේ විශ්වයේ ඉන්න ග්‍රහ ලෝක තමයි කේන්ද්‍රයට වැටලා තියෙන්නේ ග්‍රහයෝ විදියට. නේද? දැන් අපි මේ මෙතන රවි. නේද? රවි කියලා ඔය ලියන්නේ විශ්වයේ අහසේ ඉන්න ඉර නේද? ඉර ඇදලා දාගන්න මේ කොටුවට නේද? ඒක තමයි වෙන්නේ නේ. ඒකට තමයි කේන්ද්‍රයක් කියන්නේ නේද? දැන් ඉර අපිට පේනවා. සඳු එහෙම අපිට පේනවා.
ඉතින් කුජ නේද? කුජ බුදේ ග්‍රහය අපිට පේන්නේ නැහැ. ඔතන ඉන්න බුදත් ටිකක් බුද පේනවා අඩුයි. PV 60 යම් කාලවල වලදී පේනවා මේ රවි සඳු සහ සිකුරු හැම පේනවා. මම පැහැදිලි කරන්න. අනිත් ඒවා පේන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ ඉන්නවා. හරි. එතකොට මේ කේන්ද්‍රයක් කියන්නේ එතකොට ලග්නයක නමක් තියෙනවා වටේට ඒ ග්‍රහයෝ ටික ඉන්නවා නේද? මේක හරියටම හොඳද? මේ කේන්ද්‍රයක් කියන්නේ chargeable බැටරියක් වගේ. දැන් මේ ස්ත්‍රී ආයත නම් එච්චර තේරෙන්නේ නැතුව ඇති එහෙම කිව්වම ඔය දැන් බැටරිය දැන් බස් එකේමනේ බස් එකක් කියනකොට අද බයයි ඊයේ වෙච්ච වෙලේ. ඒ බැටරියේ ලොකු බැටරි දෙකක් තියෙනවා මේ බස් එකේ. ඒ ස්ටාර්ට් වෙන ලොකු පවර් එකක් ඕන නේද? බස් එක ස්ටාර්ට් කරගන්න ලොකු කරන්ට් එකක් ඕන. ඒ කරන්ට් එක සප්ලයි එක දෙන්නේ කරන්ට් එකට අවශ්‍ය සප්ලයි එක දෙන්නේ මේ බැටරි දෙකෙන් නේද? ඇම්පියර් 60 ඇම්පියර් 120 කියලා එහෙම මේ පිරිමි අය දන්නවා. එහෙනම් බැටරි තියෙනවා. අන්න ඒවා ඉතින් charge වෙලා තියෙනවා නේද? පාවිච්චි කරනකොට ඒ charge එක යනවා. ඉතින් දැන් ඔය හදලා තියෙන්නේ මේ බස් එක දුවනකොට ඒක charge වෙන්නත් සර්කිට් එකක් දාලා දෙන්නේ. ඒතකොට බස් එක වැඩ කරනකොට බහිනවා තමයි බැටරිය. ඒකම ඒක ආරෝපණය වුත් වෙනවා. ඒක නිසා ඒක දිගට පාවිච්චි කරන්න පුළුවන් නේද? එතකොට ඔය කේන්ද්‍රයක් කියන්නේ මේ chargeable බැටරියක් වගේ charge කරලා තියෙනවා. හැබැයි අර දෙපැත්තේ තියෙන කණු දෙක නේ ඒකට පින් කරලා මේ නේද එළිය ගන්න ඕන නේ. දැන් ගෙදරක් තියෙනවා කියලා හිතන්න ගෙදරක් තියෙන හොඳ ලස්සන ගයක් හොඳද? ඒක chargeable බැටරියක් නැත්නම් ලස්සන ගයක් කියලා කිව්වා මම කියවනේ ගේකට ඉතින් සමාන කරනවා කියලා. අලුත් අදමු টොප් ගයක් මේ තමයි කේන්ද්‍රය හොඳද? කාමර ගයක් තියෙනවා 12. දැන් ඔක වයරින් කරලා පේන්ට් කරලා টොප් ලස්සන අලුත් ගයක්. එහෙම හිතන්නකෝ. එතකොට දැන් රැට එනවා කවුරු හරි ගෙදෙට්ට. හරි? මේ ගෙදර කවුරුත් නැහැ. නේද? එතකොට ඒ ගේ තියෙන ලස්සනක් පේන්නේ නැහැ මොකක්වත් පේන්නේ නැහැ. හැබැයි වයරින් කරලා ඔක්කොම තියෙනවා. ඉතින් දොර අරන් ඇවිල්ලා ටෝච් එකක් හරි ගහලා නේද? අර ස්විච් එක දාන්න ඕනේ. දැම්මහම තමයි අන්න ගියේ ලස්සනට ඒක වැඩ කියලා ටික පේන්නේ. නේද? ඉතින් මේ කේන්ද්‍රයකත් එහෙම තමයි. අර chargeable බැටරියක් වගේ බැටරියක් charge කරලා තිබ්බට වයින්කින් වැඩක් නැහැ. ඒකට ලයිට් වලට වයර් සම්බන්ධ කරලා තියෙන සර්කිට් එකකට නේද මේ ජොයින් කරන්න ඕන අර මේ දෙකක් ගහලා පින් දෙකක් ගහලා බැටරියට. අන්න බල්බ් ටික පත් වෙනවා. නේද? එතකොට අරයා charge කරගෙන හිටියා ඔය අයිනට වල තියාගෙන ඉන්නව බඩු දෙන්නේ නැහැ. නේද? ඒකෙන් කාර්යයක් කරන්නේ නැහැ. නේද? හැබැයි chargeable බැටරියක් නේද? ඒක තමයි ඇත්තටම මේ කේන්ද්‍රයක් කියන එක සාමාන්‍ය මිනිස්සෙක් දන්න මිනිස්සුෙකුට කියලා ඒක බලව ගන්න ඕන නේ. එන කේන්ද්‍රයේ ගෙදර තියන් හිටියා කියන්නේ මේ හරියට chargeable බැටරියක් ගේ අයිනේ මුල්ලකින් තියෙනවා කරන්ට් එක ගන්න යා වගේ. නේ. එතකොට අර ස්විච් ගෙදර නම් ස්විච් දාන්න ඕන නේ. දැම්මම තමයි මේ පේන්නේ නේ. ස්විච් දානවා කියන්නේ මේ කේන්ද්‍රේ පොඩ පලාපල ටිකක් බලව ගන්න ඕන නේද? මොකද දැන් තත්ත්වේ නේද ස්විච් එක දාලා බලන්න කියලා මේ කේන්ද්‍ර බලන එක්කනට කියන්නේ නැහැ හොඳද? ඒ වගේ අපි try කරන්න ඕන. මේක පැත්තකට විසික් කරන්න අරගන්න. නේ? අද කාලේ මට මොකද්ද මේකෙන් ලැබෙන්නේ කියලා නේද? ඒකේ පලාපල කියන්න පුළුවන්. නේ? මට හොඳද නරකද? කවදාද මට ටිකක් ගොඩ යන chance එකක් එන්නේ නේ. ඒ වගේ තොරතුරු තමයි අපි අරකින් උරලා ගන්න. හරිද? හරි. දැන් පොඩි අදහසක් තියෙනව නේද? හරි. ඒක අපි පටන් ගමු. එතකොට යන්නේ ඉඳලා කියලා දෙනවන්නේ. එතකොට මේකේ තියෙන්නේ මොනවද ලග්න 12කුයි ග්‍රහය 12කුයි ඉන්නේ නේ. හරිද? ඒක නිසා අපි මුලින්ම ඉගෙන ගමු ග්‍රහය 12 টොප් එකට නේ ලස්සනට ක්වොලිටියට කොහොමද මතක තියාගෙන කියන්නේ කියලා නේද? ග්‍රහය ටික කියපන් කිව්වොත් එහෙම එක්කෙනෙක් කියයි රවි මුලට ගියයි ඊට පස්සේ කුජේ කියයි බුධ කියයි අඟහරු කියයි සිකුරු කියයි. එහෙම අපිලිවෙලට බෑ. හරිද? මේක පිළිවෙලට මම උගන්වනවා ලස්සනට. ඔයාලට තියෙන පිළිවෙලට ඉගෙන ගන්න. හරිනේ. එතකොට මුලින්ම ග්‍රහය. හරිනේ දැන් ಜಾති දෙකයි. ග්‍රහය ගැන ඉගෙන ගන්න ඕන ලග්න ගැන ඉගෙන ගන්න ඕන. මේ මුල තීරවි එතකොට අග තීරි අමාරුයි කියනකනේ අමාරුයි කියන්න දැන් නැහැ මම හොඳද? මුල හරි තීරි ටික නම් පට්ටම ලස්සනයි. හරිද? ආයි පොත්පත් බලන්න නම් ඕනේ මම කියලා පෙන්නන්නම්. ඔයාටත් එතෙන්ට ඉතයි ඉක්මනටම. හරිද? එහෙනම් ලග්න 12 සහ ග්‍රහය 12 මුලින්ම ග්‍රහය 12 ගැන ඉගෙන ගමු. ග්‍රහය. එතකොට නෝට් එකත් ඔයා ලියා ගන්න ඕන නේද? මේක නතර කරලා නේ. වීඩියෝ එක නතර කරා
ඒ අවශ්‍ය කරුණු නේද ලියා ගන්න බෝඩ් එකේ තියෙන කරුණු බලා ගන්න. ඒ අනුව නෝට් එකක් ලියන්න. right. එතකොට ග්‍රහ යානේ ග්‍රහ යෝග ගැන හොඳයි. මේ ක්ලිප් එක වහන්න ඕන මේ මොකද මේ පෑන් එකක් දාගෙන තියෙන්නේ මේක පෑන් එක වැදුණු ගමන් මෙයා ලිය වෙන්නේ. ග්‍රහයෝ ඔන්න අහ කඩලා යන්නම තියෙනවා. ග්‍රහයෝ කීයක් ඉන්නවද 12. හරිනේ ඔන්න අනුමාත්‍රිකා. එතකොට මෙහෙමයි ක්‍රමය. හරිද? මේක හරි ලේසි. මේක ටිකක් මහතයි මම මේකෙම ලියන්න කවන්නේ. හොඳට පේනවා මේ දැන් ග්‍රහය 12ක් ඉන්නවනේ. ඒ 12 ඕඩර් එකකට කියනවා. හරිද? ඒ ඕඩර් එක ලස්සනට හදාගන්න සතියේ දවස් 7 ගන්නවා. ඒකෙන් මම 7 දිනක් මවල පෙන්නනවා. හරිද? මෙන්න ඒක මේ සතියේ දවස් හරි. එතකොට හෙඩින් එකක් දාමුද? සතියේ දවස්. සතියේ දින කියලා දාමුනේ. සතියේ දින නේද? එතකොට මේකේ තියෙනවා සිංහල ක්‍රමයයි ඉංග්‍රීසි ක්‍රමයයි කියලා. හොඳ සතියේ දින වලට. මම මේ සතියේ දින කියලා ලිව්වේ හොඳද? ඒ ඉංග්‍රීසි ක්‍රමයට තමයි. ඊට පස්සේ ඕන මෙතන දාගන්න ඒ සතියේ දවස් සිංහල ක්‍රමයට. අපේ ක්‍රමයට සතියේ දවස් ලියන්න පුළුවන්. මම ඒකල් ලියනවා. සිංහල ක්‍රමය. හරිද? එතකොට මේ සතියේ දින ලියන්නේ හොඳ මේ ඉංග්‍රීසි ක්‍රමයට. ඉංග්‍රීසි ක්‍රමය. හරිද? ඉතින් සතියේ දවස් කියලා ඕනනම් ඕක ලස්සන නැති ඉඳලා නේද? සතියේ දවස් කියන එක ඕනේ නැහැ. සතියේ දින ඉංග්‍රීසි ක්‍රමය. අපි ඉංග්‍රීසි ක්‍රමය සිංහල ක්‍රමය කියලා දාමු. හරිද? ඉංග්‍රීසි. ඉංග්‍රීසි ක්‍රමය. හරිද? සිංහල ක්‍රමය හරිද? ඊට පස්සේ ග්‍රහය උලුප්පල ගන්න. මෙන්න ග්‍රහය. යටි. sorry. එතකොට ඉංග්‍රීසි ක්‍රමය කියන්නේ ඉංග්‍රීසි සති සන්ඩේ මන්ඩේ ඕකනේ නේද? ඒක අපි සිංහලට පෙරලමුකෝ නේද? එහෙනම් ඉරිදා පළවෙනි. ඉරිදා. මම පොඩියට ලියන්නම් 2 සඳුදා. මගේ අකුරු හරිනේ හොඳේ. අකුරු නෙවෙයි වෙන්න මේ වැඩේ හරියට යන්නේ බෑනේ. ඉරිදා සඳුදා අඟහරුවාදා. අඟහරුවාදා. හරි. එතකොට 4 මොකද්ද? බදාදා. බදාදා මම පොඩි කරන්නම් හරි. දැන් ඉඩමක් දෙනවා. අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා. බ්‍රහස්පතින්දා. හරිද? එතකොට බ්‍රහස්පතින්දා 6 කවුද? සිකුරාදානේ. සිකුරාදා. 7 මොකද්ද? සෙනසුරාදා. ඔන්න සතියේ දවස් 7 සෙනසුරාදා. හරිද? 8යි 9යි හොඳයි. ග්‍රහයෝ එතකොට මම සතියේ දවස් 7න් 7කුයි හොඳද? සතියේ දවස් 7න් 7කුයි තව දෙන්නෙකුත් මම ඇදලා දානවා උතෙන්ට. කාට කියන්න පුළුවන් වෙන හොඳද? එතකොට ග්‍රහයෝ 9ක් ගැන උගන්වන්න හදන්නේ මේ ලස්සනට ඕඩර් එකට කියනවා. හරිද? මෙන්න ඒ තාලේ සිංහල ක්‍රමයට හොඳ ඉරිදර කියන්නේ හරිනම් අපි හරි සෞත්වි හොඳද? සිංහල ක්‍රමයට දවස් කියන්න අපි දන්නේ නැහැ. හොඳද? මමත් දැනගෙන හිටියේ නෑ බලනකොට මේ පැත්තෙන් දන්නව අතරින් පතර. දවස් ටික ඉගෙන ගත්තේ ජ්‍යොතිෂයේ කරන්න කියලා. සිංහල ක්‍රමයට දවස්. හරිද? එතකොට මේ ඉරිදා කියන්නේ රිවිදා කියලා. අර පත්තරවල එහෙම හෙඩින් එක හරි ඕක තියෙනවා. සිංහල ක්‍රමයටත් ඒ දවසේ ඉරිදා නම් නේද? රිවි දින මෙන්න මේ දවසේ මේ මොකද කියලා විස්තරය තියෙනවා. හරිද? ඉරිදාට අපි කියනවා රිවිදා කියලා. රිවිදා. හරිද? මේකෙන් යන්න ඕන රිවිදා. සඳුදාට කියනවා චන්ද්‍රදා කියලා. හරිද? සිංහල ක්‍රමයට සෞත්වි ටික. චන්ද්‍රදා. මේ නයන් හොඳ. චන්ද්‍රදා. මේ අඟහරුවාදාට කියන්නේ කුජදා කියලා. කුජදා. අන්න බලන්න සිංහල ක්‍රමයටනේ අඟහරුවාදාට කියන්නේ කුජදා කියලා. බදාදාට කියන්නේ බුදදා කියලා. බුදදා. බුද දින. බ්‍රහස්පතින්දාට කියන්නේ ගුරුදා කියලා. ගුරුදා. සිකුරාදාට කියන්නේ කිවිදා.
sorry කිවිදා හොඳද එයාට තව තියෙන සිංහල ක්‍රමයට හොඳද සුප්‍රදා කියලා කියනවා කිවිදා සුප්‍රදා තව වචනයක් තියෙනවා හරිද කිවිදා සුප්‍රදා මොකද්ද කිවි තව නමක් තියෙනවා මට අමතකයි හරි එතකොට සෙනසුරාදාට ශනිදා වාසනාව තියෙන්නේ ශනිදා හරිද ඔන්නෝම තමයි මේ සිංහල ක්‍රමයට දවස් 40යි පැහැදිලිද එතකොට මේ 8 9ට අපි දාන හොඳද මේකෙන් දැන් මේ දවස් 7න් ග්‍රහ 7ක් එනවා ඒකට දාගන්න හොඳද රාහු කේතු කියන දෙන්නා ඒ ගොල්ලෝ හොඳද මේ ඔක්කොම ටික මේ හත් දෙනාම මේ අහස්සේ තියෙන ග්‍රහ ලෝක මම මේකේ මවල පෙන්නනවනේ හොඳද නමුත් මේ මම ලියන්න යන දෙන්න හොඳද ඒගොල්ලෝ විශ්වයේ තියෙන ග්‍රහ ලෝක නෙවෙයි නිකන් අර ගමන් මාර්ග දෙකක් හැපෙන තැන් දෙකක් හරිද අපේ පෘථිවියේ ගමන් මාර්ගයක් තියෙනෝනේ ඒකයි නේද රවිගේ ගමන් මාර්ගයක් විශ්වයේ තියෙනවා නේද රූප සටහන් වල තියෙනවා ඒ ගමන් මාර්ග දෙක කැපෙනවා අන්නේ කැපෙන පොත් දෙකට තමයි මේ ග්‍රහය දෙන්නගේ නම් දාලා තියෙන්නේ රාහු කේතු හොඳද එච්චර හොඳ දෙන්නේ නෙවෙයි ඒකත් ලියනවා මම කෙලින්ම ලියනවා ඒක ඡායාග්‍රහය කියලා ඒකට කියන්නේ හරිද ඡායාග්‍රහය කියන්නේ නිකන් නම් විශ්වේ නෑ නමුත් එහෙම නම් කළා තියෙනවා තැන් දෙකක් හරිද ග්‍රහලෝක නෙවෙයි ඒ දෙන්නට අපි කියනවා රාහු කේතු කියලා ලියනවා පැන ඩවුන් වගේ හරි වෙන්නේ රාහුයි හරිද රාහු නෙමෙයි හොඳේ රාහු කේතු දැන් උතන ග්‍රහය 9න් දෙන්නෙක් මම එකපාරට උරුප්පල පෙන්නුවා හොඳද රාහු කේතු එතකොට මෙහෙමයි ග්‍රහය ටික ගණන් බලන්න හරි දැන් ඔන්න මේ ඉරිදා කියන එකෙන් හොඳද මේ දායන්න කපනවා එතකොට මේ ජ්‍යොතිෂයේ සිංහලෙන් උගන්වනකොට තමයි මේ තාලෙට මේ වචනේ අකුරක් කපලා ග්‍රහයක්ම වන්නේ හොඳද සිංහලෙන් ඒක ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්නකොට මෙහෙම කරන්න බෑ හොඳද එතකොට අපිට මාර වාසි ඉරිදා මේකෙනුත් දායන්න කපනවා හොඳද එතකොට දැන් ඔන්න ඉරි කියලා හොඳද ඉරි කියලා ග්‍රහයක් නෑ ඒ නිසා ඒක ලියන්නේ මේකටම රිවිදා කියලා කියනවා රවිදා කියලා කියන සිංහල ක්‍රමයට හොඳේ රවිදා රිවිදා මේකට රවිදා කියලා කියනවා මගේ වාදියට නෙමෙයි හොඳේ රවිදා මම ආයෙත් ලියන්න ලියවෙන ටික කියන්නේ හොඳද රවිදා කියලා කියනවා රවිදා මේකේ දායන්න කපන හොඳද දැන් මේක දිහා බලාගෙන ඉන්න ඉරි කියලා ග්‍රහයක් අපි දන්නේ රිවි කියන ග්‍රහයකුත් එච්චර දන්නේ නැහැ මෙන්න මේ දායනික කොහොම රවි අන්න ග්‍රහයම වුණා නේද රවි ඉරි දැන් රවි ඔන්න පළවෙනි මේ නේද පොඩ්ඩක් දුකක් හිතෙනවා මේ මොකද මේ අලුතෙන් මේ ක්ලාස් එක පටන් ගත්තා මේ ආම්පන්න ගැන මම ඉච්චර හිතුවේ නෑ මේවා ලියවි තිබුණා මම මේ හුලකේනෝ ටක් ගාලා වේදෙනවා right එතකොට ග්‍රහය තමයි කවුද රවි හරි එතකොට මේකෙත් මේ දායන්න කපන මෙතන දායන්න කපන හොඳද මේ සඳු කියලා ඒ ග්‍රහයක නමන්නේ සඳු අන්න ඒ කියනෝ කෙලිමේ වචනෙන් හරි මේකෙදින් නෝ සඳු කියලා එනවා හරි මෙතනින් එනවා කවුද චන්ද්‍රනේ අන්න නම් දෙක චන්ද්‍රනේ සඳුයි චන්ද්‍රයිනේ දැන් වාට පේන මේක රහක්නේ රවි කියලා ග්‍රහයක් කියනවා සඳු කියලා ග්‍රහයක් කියනවා චන්ද්‍රය කියලා කියනවා නේද හරි දැන් මේකෙන් කපන මේ බලන්න මේ 10 යන කපන අග 10 යන කපන හොඳද අඟහරුවා නේ අඟහරුවා කොහොම කැතයින් මේ වායන්න කපන මේකෙන් 10 යන කපන දැන් මේ නම් දෙක ලියන මේ අඟහරු නැත්තම් කුජ ඒ නම් දෙකයි යාටනේ වෙන්න අඟහරු නැත්තම් කුජ මේක පාඩම් කරගන්න ඕනේ නේද? ඒක සතිය දවස් 7ේම නම් වලින් එන දැන් ඉරි දැන් එන ගහය තමයි රවි නේද? රවි. සඳු දැන් කෙලින්ම සඳු. නේ දායන ගපුවම සඳු. සඳු දා කියන එකෙන් අල්ල ගන්න සතිය දවස් වල නම් වලින්ම ග්‍රහයට කියන්නේ. නේ? සඳු දා කියන එකෙන් දායන ගපුවම සඳු කියන්නේ ගහය නේ. එහෙනම් ඉරි දැන් රවි සඳු දැන් සඳු. නේද? එහෙම ලස්සනට කියන්නේ. ඉතින් සඳු ඉතින් ඊට පස්සේ චන්ද්‍රදා කියලා කියනවනේ. තව නමක් තමයි චන්ද්‍රනේ.
ඒතකොට ජ්‍යොතිෂයට ඕන වෙන්නේ සඳු කියනකට වඩා චන්ද්‍ර කියන්නේ. හරිද? කේන්ද්‍රයේ ඒ ග්‍රහයාගේ නම ලියනකොට සඳු කියලා සයන්න ලියන්නේ නැහැ. සයන්න ලියන්නේ. හරිද? ඒක නිසා මේ පිටිපස්සේ නම් ටික තමයි හුඟක් වැදගත් වෙන්නේ අපිට ජ්‍යොතිෂයට. හරිද? නමුත් මේ මුල නම් වලින් ග්‍රහය ටික කිව්වට කමන්නේ මුලින් නේ. අඟහරු ආදයෙන් අඟහරුයි ඇති. මේ කුජ කියලා කියන්නේ වැඩික් වුණා. නේද? අඟහරුට කියන තව නමක් කියවන් කිව්වොත් එහෙනම් කුජ නේද? ජ්‍යොතිෂයට ඕන වෙන්නේ කුජ කියන එක නේ. මොකද කේන්ද්‍රය කියන්නේ කුයන්නේ. නේද? කොටුවක කොතන හරි එමයන් අර කාමර 12න් තැනක කුක්කු යන්න තියෙනවා නේද? රා යන්න තියෙනවා. ඡය යන්න තියෙනවා. මේ ග්‍රහය තුන් දෙනා හරිද? ඊට පස්සේ මේකෙන් අපි ගන්න මොකද්ද බදාදා මේක දායන්. ඔය දායන් කැපුවොත් එහෙනම් බදා කියලා ඉන්නේ හොඳ. බදා කියලා ග්‍රහයක් නැහැ නේද? නිකන් අහලවත් නැහැ. මේක අපල බලන්න. අන්න බලේ එන බුද. එහෙනම් මේක ලියන්නේ අපි බුද ලියන්නේ. බුද. හරිද? right. ඔන්න අනිත් නෑනුත් ආවනේ බුද. ඊට පස්සේ බ්‍රහස්පතින් මේක කපලා දාන්න දායන්. මොන පොඩි ගැම්මක් කියනෝනේ බ්‍රහස්පතින් අල් නෑන කපලා දාන්න. බ්‍රහස්පති නේද? මේ ගුරු දායන් කපනවා. නම් දෙකක් කියනෝනේ බ්‍රහස්පති. බ්‍රහස්පති නැත්තම් ගුරු දා කියන එකෙන් ගුරුනේ. නම් දෙකයි. right. ඊට පස්සේ මේකෙන් දායන්න කපනවා. නේ? මේකෙන් දායන හරි නම් තුනක් එන්න ඕනේ. ඒක අර ඉස්සෙල්ලා මං කිව්වේ නම් තුනක් එන්න ඕනේ කියලා. මේකේ නම් තුන මේනවා මේ. සිකුරු, කිවි, සුක්‍රනේ. එහෙනම් සිකුරාදෙන් එන සිකුරු. ඒ කපන්න ඕන දායන්නේ. සිකුරා කියලා එන්නේ හොඳයි. ඉතින් සිකුරු කියලා එක පොඩක් හදලා ගන්න. මේකෙන් එනවා කිවි දාගෙන ඉතින් කිවි හොඳයි. කිවි. ඊට පස්සේ මොකද සුක්‍රනේ. ඒකෝර මෙන්න මේ නමයි තමයි මේක ඉතරම යූස් කරන්නේ හොඳද? හරිද? සිකුරු කියලා ජ්‍යොතිෂයේදී කියන්නේ සුක්‍ර කියන නම තමයි සිකුරුට යූස් කරන්නේ. හරිද? ඒ කියන්නේ සිංහල ක්‍රමයට එන නම් ටික තමයි ජ්‍යොතිෂයට ඕන. තව විදිහකින් නේ. අපේ ක්‍රමයේ වැදගත් නේ. හරි. ඊට පස්සේ මේකේ දායන්න කපනවා. එතකොට එනවා සෙනසුරා කියලා නේ. කැතයිනේ සෙනසුරු කියලා ලියා ගන්න. මේකේ දායන්න කපනවා. නේද? එතකොට එනවා සෙනසුරුයි ශනි. සෙනසුරුයි නැත්නම් අනිත් නම තමයි ශනි. හරිද? මොන ග්‍රහංග නම් ටික මම ඌ හැටි නේද? සතිය දවස් 7න් ඔය කියන්නේ කිව්වොත් එimhe කියන්නේ නෝනේ ඉරි දැන් රවි කියනවා සඳු දැන් සඳු කියනවා. අඟහරුව දැන් අඟහරු බදා දැන් බුද බ්‍රහස්පතින් දැන් බ්‍රහස්පති ඇති හොඳට නේ සිකුරා දැන් සිකුරු සෙනසුරා දැන් සෙනසුරු නේද? චුට්ටක් වැඩක් වුණාන් පස්සේ නේද? රවිට නම් එක නමයි තියෙන්නේ ඉරි දැන් රවි දෙක සඳු දැන් නේ සඳු දැන් චන්ද්‍ර ටොපේට නේද? අඟහරුවා දැන් කුජ අඟහරු නැත්තම් කුජ කියනවනම් ටොප් නේ. වදා දැන් one and only බුදමයි. බ්‍රහස්පතින් දැන් බ්‍රහස්පතිට වඩා රහයි ගුරු කියනවා නේ. ජ්‍යොතිෂයේදී කියන්නේ බ්‍රහස්පති කියලා පාවිච්චි කරන්නේ ගුරු. හරිද? ඉතින් සිකුරා දැන් සිකුරු එච්චර යූස් කරන්නේ නැහැ සුක්‍ර කියලා කියන්නේ. ශනි දැන් නේ සෙනසුරා දැන් ශනතුරු කිව්වත් ඇති. ඊටදී රහයි ශනි කියලා කිව්වා නේ. ඊට පස්සේ ග්‍රහය 7යි රාහු කේතු බැස්සුවා. උතන රාහු කේතු. මේක බලන්න පටලීසි. දැන් මේ 9ක් අපි දීලා ඉවර. නවග්‍රහයෝ කියලා කියනවා 9යි. 9 දෙනෙක්ව පාඩම් කරලා ඉවර. පැහැදිලිද? ඊට පස්සේ තව 12ක් ඉන්නවනේ ඔක්කොම. ඒකට ඒගොල්ලෝ එච්චර ජ්‍යොතිෂයට වැදගත් නෑ. ඒනට චුට්ටක් ඔතන යුරේනස් එහෙම යූස් කරනවා. ඊළඟට කියලාගෙන යනවා විශ්වයේ ඈතින්ම තියෙනනේ පෘථිවියට ඈතින්ම තියෙන ග්‍රහ ලෝක තුන යුරේනස් නෙප්චූන් ප්ලූටෝ. අර දෙන්න මාරුණාට කමන්නේ යුරේනස් නෙප්චූන්. හරිනම් යුරේනස් කියලා කියන්නේ හොඳද? ප්ලූටෝ කියන එක ආගිස්සටම දාන්න ඕන. 12 වෙනියා තමයි ප්ලූටෝ. ප්ලූටෝ තමයි පෘථිවියට ඈතම රවුමක ඉන්න විශ්වයේ ඈතින්ම ඉන්න ග්‍රහය. ප්ලූටෝ. එහෙනම් යුරේනස් නෙප්චූන් ප්ලූටෝ දාන්න. හරිද? මෙතන ඊට නැහැ. දැන් ඉලක්කම් දැම්ම ඔන්න මෙයා 1 නේද? මෙයා 2 right 1 2 මෙයා 3
මෙයා 4 මෙයා 5 මෙයා 6 මෙයා 7 මෙයා 8 මෙයා 9 නවග්‍රහ 9යි එන්න 10 මම මෙහෙන් දානවා 10 යුරේනස් 10 11 नेपच्यून 12 प्लूटो ඔන්නෝමයි රහට ග්‍රහයෝ 12 දෙනාම කියන්නේ. මේ සතිය දවස් 7යි රාහු කේතු දැම්මා විශ්වයේ ඇතින් ඉන්නේ යුරේනස් නෙප්චූන් ප්ලූටෝ දැම්මා. වැඩි ඕකේ. පැහැදිලිද? රයිට්. මගේ මේ අමතර තව පෑන් දෙකක් තියෙනවා බෑ මේ වයර් එක යන්න බෑ. හරි. කොහොම යන්න අවුලන්නේ. එතකොට ඔන්න මූලික පාඩම නේද? ඔය විදිහට අරගෙන යනවා. රයිට්. මම දැන් මේක නම කරනවා. ආර බලන්න නෝට් එක ලියා ගන්න. දැන් ග්‍රහයෝ ටික හරි ඈ. ඊට පස්සේ තියෙන සුපිරි වැඩක්. හරිද? මේක මකන්න. ඔය ග්‍රහයෝ 12 දෙනාගෙන් හොඳද අපි 9 දෙනෙක් ගැන තමයි සාකච්ඡා කරන්නේ. රයිට් මට තප්පරයක් දෙන්න. රයිට්. අදට මේ වෙලාව බලා ගන්න. මේ ෆෝන් එකෙන් වෙලාව ගත්තා. මේ දැන් ග්‍රහයෝ 12 හරිනේ. නම් ටික টොප් එකට ගියේ. ඒ ග්‍රහයෝ 12. ඒ 12න් අපි තුනක් පැත්තකට ගන්නවා. 9 දෙනයි ගන්නෙ. ඒ 9 දෙනාව හරිද? පොඩි ඒකට වර්ගීකරණය කිව්වත් අවුලක් නැහැ. ඒක සංකල්පයක්. හරිද? සංකල්පයක්. මොකක්ද ඒක? නිවාස සංකල්පය නේද? මාලිගා සංකල්පේ, නිවාස සංකල්පේ කියලා හොඳද? පොඩි සංකල්පයක් දාලා මේ ග්‍රහයෝ ටික නේද? තව ටිකක් එක්ස්ප්ලেইন කරගන්න නේද? කේන්ද්‍රවල පලාපල කියන්නේ මුව කොහොමද යූස් කරන්නේ නේද? කියලා සහැල්ලුම පට්ටම සහැල්ලු ක්‍රමයක් කියලා දෙන්න දැන් හදන්නේ. හරිද? ඒකට කියන සංකල්පයක් ඒක. හරි? මාලිගා සංකල්ප. මාලිගා සංකල්ප. සංකල්පේ. right? මේ නිවාස සංකල්පේ. නිවාස සංකල්පේ. හරිද? අර ගහයෝ නම දෙනා රජවාසලේ ඉන්නවා නම් උන්ව නම් කරන්නේ කොහොමද නේද? ඒගොල්ලෝ ගෙදර ඉන්නවා නම් ඒගොල්ලෝම නම් කරන්නේ කොහොමද කියලා මේ නම් කිරීමක් මේක නාමකරණයක්. හරිනම් හරිද? right. එතකොට මම ග්‍රහය ටික ගන්න හොඳද? මෙතන ග්‍රහය ටික ලියන්න. තව ටිකක් එහාට තල්ලු වුණා නම් හොඳයි මේක. නැත්තම් මාලිගා සංකල්පය නිවාස සංකල්පය. මෙතන ග්‍රහය කියලා දාමු. එහෙමයි ඉන්නවා. ග්‍රහයා ගෙදර ඉන්නකොට යාගේ නම මොකද්ද නේද? මාලිගාවේ ඉන්නකොට යාගේ නම මොකද්ද වගේ කතාවක්. ග්‍රහයා මාලිගා සංකල්පය. මාලිගා සංකල්පය. දුකට කරුණක් මේක මේ පෑන චෙක් කරේ නෑ. මේ නිවාස සංකල්පය. නිවාස සංකල්පය. නිවාස සංකල්පය. හරිද? ඔන්න ග්‍රහය ටික එක ආවි. දෙක මොකද්ද? සඳු දෙන් සඳුනේ. නැත්නම් චන්ද්‍ර ලිවුවා නම් ලස්සනයි. චන්ද්‍ර. නේ තුන අඟහරුවා අඟහරුට වඩා රහයි කුජ හොඳද? කුජ. මම ටිකක් ජ්‍යොතිෂයට බාර කරනවා. 4 බුද කොහොමද බුද විතරයිනේ බදාදා බුද. 1 2 3 4 5 නේද? බ්‍රහස්පතින් දැන් අපි ලියන බ්‍රහස්පති හරි ඒ උනට ගුරු කියලා ලියන. නේද? ජ්‍යොතිෂයේදී බ්‍රහස්පති කියන්නේ ගුරු කියලා කියන්නේ. හරිද? රයිට්. 6 සිකුරාදානේ. සිකුරු කිව්වත් ඇති ඒ උනට ශුක්‍ර කියලා පුරුදු වෙන්න ඕන. ශුක්‍ර. උඩ 7 මොකද්ද? සෙනසුරාදානේ නේ. සෙනසුරු කියලා ලියනවට වඩා රහයි නේ අමාරු ශනි.
ඔන්න ග්‍රහය ටික අනිත් එක 8 කවුද? රාහු. 9 කවුද? කේතු. ඔන්න ග්‍රහය ටික. හරිද? දැන් මේගොල්ලෝ මම දානවා. හරිද? මේ කට්ටිය හිටියොත් එහෙම මාලිගාවේ මුක්කුන්ද මුංගේ නම් නේද? රයිට් මාලිගාවේ කට්ටිය හිටියොත් මොනවද මේගොල්ලන්ගේ නම්? එතකොට රවි කියන එක්කෙනා මාලිගාවේදී මේ ලොක්කා නේද? මාලිගාවේ රජු. යා රජු ලියන්නේ ගහනයි පාවෙන්නේ රජු හරිද? එයාව එතකොට කවුද නිවාස සංකල්පෙට දෙමුත් එහෙම හොඳ රවි කියන එක්කෙනා ගෙදරක නම් ඉන්නේ නේද? ඒ සෙට් එකේ ලොක්කා කවුද? තාත්තනේ පියා. අන්න එහෙම හිතන්න හොඳද? පියා. එතකොට නිකන් පලාපල කියනකොට පට් ගාලා ගීත හැරිද? ඔය සංකල්පය ඇඟට දැම්මාම පලාපල කියනකොට පලාපල රහට ගීතේ. මම එකක් කියලා පෙන්නනවා. අද පළවෙනි දවසේම විනා පැයක් වගේ වල්පල් කතා කරලා මුල දවසේ අර ওই තීර ටික ග්‍රහය ටික නම් ටික කියලා දීලා මේ සංකල්පය කියලා දීලා ඊළඟ පාඩම බලාපොරොත්තු වෙල්ලන්නේ හොඳද? right. එතකොට මෙයා රජුනේ. රජු. ඊවෙන්නේ හරි. රජු. right. එතකොට සඳු කියන්නේ වාසලේ රජෙයින් බිසවනේ. යා බිසව. පාඩම නතර කරන තරමට පැහැන ප්‍රශ්නයක් බිසව. මාව ගෙදර ගත්තම මාවනේ. ඊට පස්සේ මෙන්න මේක වෙන ලස්සනයි කුජ. එතකොට රජමාලිගාව රජු ඉන්නව නේද? බිසව ඉන්නව. ඊට පස්සේ ඉන්නවනේ කුමර කුමරියෝ නේද? අපි ඉස්සෙල්ලා ආණ්ඩුවේ නේද? ඉන්නේ කුමර කුමරියනේ. ඒ වගේ කුමරියෙක් නෑ කුමරු හිටිය දෙන්නේ තුනේ මේ වගේම තමයි. ඒතර කුජ කියන්නේ එතකොට කවුද? රජ බිසව මාලිගාවේ ඉන්නේ පුතා නෙවෙයිනේ කුමරුනේ කුමරු. එයා කුමරු. හයි. එතකොට මෙයා මේ කුමාරයාගේ හොඳ තියෙන විශේෂත්වයක්. මේ මුවයිල කියන දේ අහන්නේ. හරිද? ඉතින් අපේ රජතුමාලා ගැනත් ඕනනම් එහෙම හිතලා බලුවාම මේ වගේ පුතු ඉන්නේ නේද? මේ තමයි මඩ ගහන පැත්තකට අදිනව නෙමෙයි නේද? මම නිකන් කියන්නේ අපේ පහන් සංවේගය. right? එතකොට එයාගේ මොකද්ද කුජ කියන එක්කෙනා පුතානේ කුමරු. එයා ඇහිලා නැහැට අහන්නේ නැහනේ. හරින ලියන්න ඕන මදාවියයි කියලා. හොඳද? ඒක නෝට් එකට කැතෙන්න මම අකීකරු කියලා දානවා. අකීකරු. මේක මොකම අකීකරු. හරිද? right. මෙතෙන්ටත් දැන් අනිවාර්ය සංකල්පයක් ගත්තාම ඔන්න අම්මයි තාත්තයි නම්ම ඉන්නේ දැන් පුතානේ පුතා. මෙයාට උඩ පුතා. ඒක පුතා. යාගේ මොකද්ද තත්ත්වය අකීකරුයි හොඳද? ඒ කියන්නේ අම්මට දාතර සනීපද එයා හින්දා සනීපයක් නෑනේ උමදාවි. right. බුද කියන්නේ තන් කුමරේ. මේ රජතුමාට ළමයි දෙන්නෙක් ඉන්නේ. අපේ අර රජතුමා වගේ තමයි. නෑ කීකරුයි හොඳේ. කීකරු. right. එතකොට ඒක නිවාස සංකල්පෙට ගියොත් එහෙම එයාට පුතු දෙන්නයි නේ. පුතා. එයා කීකරුයි. එයා ගැනමයි මේ කියන්නේ. නේ. රජවාසලේදී මේ බුද කියන්නේ කුමරු, ගෙදෙද්දි පුතේ නේද? right. ගුරු කියන්නේ හොඳද? දැන් ඔන්න රජවාසලේ ඉන්න ඕනේ කුමර කුමරියෝ නේද? සහ ඊට පස්සේ රජතුමාට උපදෙස් දෙනවා නේ. අර ගෝඨාභය මහත්තයා හිටියා වගේ නේ. මහින්ද මහත්තයා නේ. එයා උපදෙස් දෙනවා නේ. පුරোহিত නේ. එයාට අපි කියන පුරোহিত. රජවාසලේ ඉන්න පුරোহিত. පුරා කියන්නේ නේ. පුරোহিত. අය පුරোহিত. ඒ කියන්නේ උපදෙස් දෙන එක. ඉන්නේ මේ මෙන්න මේ ගුරු කියන එක නා හොඳද? හොඳට මතක තියාගන්න. ඔරිජිනල් ගුරුවරයෙක්. මේ අද කාලේ ඉන්න ගුරුවරු වගේ නෙවෙයි පේනවනේ ළමයි මරනවා නේද? මෙයා සුපිරි ගුරුවරයෙක් දිසා පාමු චරිතය වගේ. සුපිරි වැඩේ නේද? හයි පුරোহিত. දැන් ගෙදරත් ඉන්නව නේද? ගෙදර පුරোহিতය කියන්නේ දැන් සාමාන්‍ය ඉගෙන ගත්ත එකේ පවුලේ ඉන්නවනම් වැඩිමල් නම් මේ බාල වුණත් ඉගෙන ගත්ත එකේ ඉන්නවනම් පුරোহিত තමයි. නේද? මොකද අම්මා තාත්තත් අහනවා යා ඉගෙන ගත්ත ඉඳ නේද?
මෙයා කියන්නේ හරියනවා කියලා එහෙම පවුලේ ඉන්න ඕනේ. බොහෝ වෙලාවට වැඩිමල් කෙනෙන්නේ. අපි එහෙම ලියමු. එතකොට වැඩිමලේ වැඩිමලෙක් මේක හදාගන්නේ කොහොමද කියලා බලන්න. පින්ත ටිකක් දාගත්තා නම් හරි පින්තක් තියෙනවා. වැඩිමලෙක් නේ. ගෙදරින් කතා කරන්නේ ඒගොල්ලෝ නිදි. දැන් හරිද? හෙල්ප් එකක් ගන්න දෙන්න මේ තනියම මේ ගේම ගන්න. වැඩිමලෙක්. ඒගොල්ලෝ අවශ්‍ය වෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ දන්න එක. නමුත් දැන් අවශ්‍යයි. වැඩිමලෙක්. දැකද නම් කරපු වෙටිනේ. එතකොට රවි කියන්නේ රජවාසලේ නම් රජුනේ. රවි කියන්නේ ගෙදර ගත්තොත් පියා නේ. සඳු කියන්නේ ගෙදර ගත්තොත් මව රජවාසලේ නම් බිසව. ඔක ඇති දෙන්නේ. මේකේල පාවසර පාඩම. මේ කුජ කියන්නේ නේද කුමරේ. ගෙදර නම් පුතෙන්නේ. මූගේ ස්ටයිල් එක තාලි විදිය ඌ කියන දේ අහන්නේ මදාවියනේ අකී කරුයි. බුදු කියන්නේ හොඳයි නේද මේ අම්මට තාත්තටයි රජතුමාටයි බිසවටයි බුදු ඉන්නේ හින්දා තමයි පොඩි සනීපයක් තියෙන්නේ යා කියන දේ අහන නේද? හැබැයි මෙයා හින ඩේන්ජරස් හොඳේ මම තව පොඩ්ඩක් කියලා දෙන්නම්. කීකරුයි කියන්නේ ජ්‍යොතිෂයේදී පට්ට ඩේන්ජරස්. මොකද කීකරුයි කියන්නේ කියන දේක් අහනෝනේ. කියන දේක් අහනවා අහන කෙනේ නේ. ඒක අම්මා තාත්තා නෙවෙයි කීකරුයි කියන්නේ කීකරුයි ඕනේ හේකුටනේ. එතකොට මදාවිය කතා කරනවා මේ කීකරුනේ බුදටනේ. දැන් මෙයා කුජ. යා මල්ලි තමයි. කුජ කතා කරන බුදට ගමනක් කියලානේ. එතකොට දැන් කුජ අර බුදට කියන්නේ හොඳ දු කීකරුනේ අරුට ගහන්නයි බෑ යන්නේ ගහමුද කියලා. ගහමුයි කියලා අරු කීකරුනේ. ගහමුයි කියලා දෙන්නත් එකම ගහනවා. එතකොට මදාවිය දෙන්නෙක් වෙනවා. නේද? දැන් කේන්දරේ එක කොටුවක කුජයි බුදයි හිටියොත් එහෙම බුල් නන්නත් ආර. හරිද? ඇයි මදාවිය දෙන්නෙක් තමයි ඒ කොටුවේ. මම ඒක ලස්සනට කියලා දෙන්නම් මොකක් හරි. හරි. ඇයි එහෙම කියන්නේ? එතකොට මොකද වෙන්නේ කියලා මම කියලා දෙනවා. හරි. සිකුරු කියන්නේ කවුද? මේ රජාටයි විසවටයි නේද? පුතු දෙන්නයි ගෑනු ළමයෙකුත් ඉඳලා තියෙනවා. අපේ රජතුමාටත් එහෙම ඉඳලා තියෙනවා කියලා කියනෝ නේද? යා නැති කියලා කියනවා. කුමරියෙක් ඉඳලා තියෙනවා. හරිද? රයිට්. එතකොට සිකුරු කියන්නේ මොකවුද? කුමරිනේ. කුමරිය. යා ලස්සනයි හොඳේ. හරි ලස්සනයි. යා ලස්සනයි. ගෙදරට ගියේ කවුද යා? දුවනේ. දුව. යාව ලස්සනයි. හරිද? දුව. මේක ශනි කියන්නේ දැන් ඔන්න රජවාසල තියෙන කුමාරවරු දෙන්නයි කුමරියක් ඉන්න පුරෝහිත ඉන්නෝ නේද? තව ඉන්නෝනේ මෙහෙ කරුවෝනේ. එන සෙනසුරු කියන්නේ මෙහෙ කරු. මෙහෙ කරු කියලා දාන්නම්. හොඳේ මෙහෙ කරු ඕනේ වෙයි. මෙහෙ කරු. හරිද? දැන් මට සල්ලි වායි දෙනවා නේ අපේ ගෙදර වැඩට ගන්න පුළුවන් නේ කාව හරි අපි පිරිමි කෙනෙක් කියලා මෙහෙ කරු. මේක ආර්යවණක් තමයි. මෙහෙ කරුම තමයි. හරිද? දැන් මේගොල්ලෝ ඔක්කොම ග්‍රහ ලෝකනේ. ඒගොල්ලන්ට ඩියුටි දෙන්න පුළුවන් නේද? එන්න රාහු කේතු කියන්නේ ග්‍රහ ලෝක නෙවෙයි විශ්වයේ පොඩි පොඩ් දෙකක් නේ. ඒ නිසා ඒගොල්ලෝ මේ ඩියුටි වලට දාන්නේ නැහැ. මේ ඡායා ග්‍රහය. මේ දෙන්නට දානවා ඡායා. ඡායා ග්‍රහය. හරිද? ඡායා. දැන් ඡායාව වගේ පේනවා හරිද? ඡායා ග්‍රහය. මෙන්න මේ සංකල්පය දැනගත්තාම හොඳද? ෆස්ට් ඩේ ගේම ඕනම් පලාපල කී තමයි ඒක චුට්ටක් කියලා පෙන්නනවා. මෙන්න මේවයි පලාපල කියන්නේ. ඔන්න බලන්න. දැන් මේ සංකල්පය තේරෙනවන්නේ. මාලිගා සංකල්පෙදී ඉන්නේ මාලිගාවගේ රජයි බිසවයි. කුමර කුමරියෝයි මෙහෙ කාර්යෝනේ ඉන්නේ. මේ පුරෝහිතලා. එච්චරන රජවාසලක ඉන්නේ. මාලිගාව ඇතුලේ. ඉතින් ඒක රජතුමා රවි නේද? සඳුව දානවා බිසවට. හරි. කුජව දානවා මදාවියට. බුදව දානෝ කීකරු කුමරටනේ ගුරු දානෝ පුරෝහිතයට දිසාපාමු නේද ඊට පස්සේ සිකුරු කියන්නේ ලස්සන කුමරියනේ කුමරිය සෙනසුරු කියන්නේ රජවාසලේ මෙහෙ කරු එහෙමනේ යන්නේ ගෙදරට ගත්තොත් අම්මයි තාත්තයි නේ පුතු දෙන්නයි දුවයි නේ පුරෝහිත කියන වැඩිමනේ කට්ටිය වැඩිින්ද වැඩ කරන්න මේ කරුවෙක් ගන්න ඕනේ සෙනසුරු ඒක ඇති දෙයක් නෑ නේ පාවසර හරි දැන් මම මේ ටික මොකද කරන්නේ තමයි හිමිසර ලියා
අද පැය දෙකම මම කරන්නේ මේ මම චුට්ටක් මෙහෙ නවත්තන මට මේ පෑන ෆිට නෑ. අපි ඊළඟ දවසේ නේ පොඩි වීඩියෝ එකක් කරලා මම පලාපල චුට්ටකුත් මේක කරලා නවත්තන්නම්. තාම ඒකට ප්‍රී වීඩියෝ එකක් කරලා අපිට ප්‍රී නේද? ප්‍රී වීඩියෝ දෙකකින් පුළුවන් මගේ අර වීඩියෝ තුනේ මේවා කරන්න. එතකොට කවුරු හරි කෙනෙක් මේකට පැහැදෙනවා නම් නේ මේ කියන ඒවා තේරුම් ගන්න පුළුවන් නම් එයාට පුළුවන් ජොයින් වෙලා ජෝතිෂය ඉගෙන ගන්න. හරි. එතකොට දැන් මේ සංකල්පය අනුව ග්‍රහයෝ නම් කරගන්නවාට තේරෙනවා. මාළිගාව හිටියනම් මූට මොකද්ද කියන්නේ නේ කුජට. ගෙදර හිටියනම් මොකද්ද කියන්නේ? මදාවියනේ. අකීකරු. දැන් මම කේන්දරයක් කරන් බලාපොල කියනවා. රයිට්. හරිද? ලස්සන ඩිලී වෙන්නේ මෙතන ලග්නයක් මොකක් හරි ඕන එකක් හොඳද? ඕන ලග්නයක්. රයිට් ඕන ලග්නයක් එතන. මෙතන මම දානවා ග්‍රහය. හොඳද? මම මේ දැන් කුටු වල අංක නිකන් පුරුදු වෙමු අපි. හරි 1 2 මේක 3 මේක 4 මේක 5 මේක 6 මේක 7 හොඳේ. 8 9 10 11 12. හරිනේ. දැන් මම මේ 7 වෙනි කුටුව. එතකොට මේකේ තියෙන ලස්සන වැඩේ තමයි හොඳ ওই කාමර 12න් අපේ ලයිෆ් එකේ අපේ ජීවිතයේ ප්‍රධාන කරුණු 12ක් පෙන්වුම් කරනවා. හරිද? දැන් මේ 7 වෙනි කොටුවෙන් තමයි අපි විවාහය ගැන බලන්නේ. විවාහය කෙනෙක්ගේ බඳින සහකාරී ගැන ඒ කියන්න පුළුවන් 7 වෙනි කොටුවේ ඉන්නේ ග්‍රහයෝ වගේ. නේද? ග්‍රහයෝ තමයි පලාපල කියන වැඩෝ. හරිද? එතකොට මේ 7 වෙනි කොටුවෙන් කියන්නේ ඔයා නිකන් ලියාගන්න ඉතින් හරිද? විවාහය ගැන බලන්නේ ඕක. දැන් රැකියාව බලනවා නම් රැකියාව 10යි. මේකේ රැකියාව. හරිද? දැන් උසස් අධ්‍යාපනයේ මේ කොටුවෙන් මේක හොඳ ග්‍රහයෝ කියන ඔය මදාවියෝ රාහු කේතු වගේ සෞත්වයව නැතුව හොඳ ග්‍රහයෝ ඉන්නවනම් මේ කොටුවේ එයාගේ අධ්‍යාපනය හොඳයි කියලා පලාපල කීතේ. හරි? රයිට්. දැන් මම මේකේ මෙන්න මෙහෙම දානවා 7 වෙනි කොටුවේ. හොඳයි මම මේ අයිනෙන් දාන්නම්කෝ 7 ඔන්න 7 7යිනේ. රයිට්. 7 වෙනි කොටුව. රයිට් 7 වෙනි කොටුව. මේ ග්‍රහයෝ එතකොට මම දානවා කුජවයි බුදවයි. දැන් කුජයි සිකුරුයි දානවා. කුජයි සුක්‍රයි. චෝකෙට් ලියවනේ හොඳට පේනනේ. කුජයි සිකුරුයි දානවා කාමරේට. කුජ සුක්‍ර. හරි ඔහොම ලියවෙයිනේ කුජයි සිකුරුයි. මේක හොඳට ලියුණා නම් මාර ලස්සනයි ඒක වැඩිශා. කුජයි සිකුරුයි මේකේ ඉන්නේ. කවුද මදාවියයි අර ලස්සන කෑල් ළමයි. දැන් ඕගොල්ලෝ හිතන්න එපා හොඳද? මේ ගෙදර හිටියනම් මේ සහෝදර සහෝදරියෝ අක්කයි නංගි අයියලා දෙන්න එහෙම හිතන්නේ දැන් චුට්ටක් වෙනස් විදිහට හිතනවා. කුජ කියන්නේ මදාවියා. හොඳද? සිකුරු කියන්නේ ලස්සන කෙල්ලේ. ලස්සන ගෑනු නේද? දැන් සහෝදර ඒ කතන්දර අමතක කරලා නිකන් අරගොල්ලන්ගේ තාලේ ගැන හිතනවා. කුජ කියන්නේ මදාවිය. දැන් මේ කාමරයක්. කාමරයක් ඇතුලේ ඉන්නෝ මේ මදාවියකුයි ලස්සන කෙල්ලෙකුයි. දැන් මගේ ප්‍රශ්නේ හොඳද මේ කාමරය ඇතුලේ අර්බුදයක් තියෙනවද නැද්ද? කාමරයක් තියෙනේ කාමරේ ලස්සන කෙල්ලෙක්ව දාලා අර මදාවියගේ ඇතුලට දානවා. දැන් අර ගෑනු ළමයට අරු ඉන්න දෙන්නේ නැහැ. නේද? ඒතර ගෑනු ළමයි මේ මුල්ලට පයින් මේ මුල්ලට පයින් එහෙම මේ පයින් අරුගෙන් බේරෙන්නේ. ඒක ඇතුලේ ප්‍රශ්නයක් නෙවෙයි අර්බුදයක් නේ. ඒක තේරෙනව නේද? අර්බුදයක් කියන්නේ විසඳුමක් නේ. ප්‍රශ්නයකට විසඳුමක් තියෙනවා නේද? අර්බුදකාරී. එහෙනම් 7 වෙනි කොටේ ලොකු ආරවුලක් තියෙනවා කියලා අපිට කියත හැකියි. කුජයි සිකුරුයි ඉන්න නිසා නේද? ඒ ගමන අපි කරන්නේ හරිය 7 වෙනි කොටුවෙන් කියන්නේ විවාහයනේ. එහෙනම් ඔබතුමියගේ ඔය කේන්ද්‍රයේ අයිතිකාරයාගේ විවාහයේ ගැටලුවක් තියෙනවා කියලා අපි කියනවා. විසඳ ගන්න අමාරු ගැටලුවක් තියෙන කේන්ද්‍රයක් කියලා විවාහ ගැටලුවක් තියෙනවා හරි කියලා නේද? කිව්වා මෑන් ඉන්නේ කේන්දර උස්සගෙන ඒක මේ කේන්දරෙන් පේනවද බලන්නේ. තමලට වයිපරේ ඉස්සර දවසේ ගෙදර ගිහිල්ලේදී. වයිපරේ නේද? මෑන් කේන්දරේ උස්සගෙන දුවගෙන යනවා අපේ ගෙදර නේ. ඇයිලා කේන්දරේ දීලා ආනෝ සර් මේක පොඩ්ඩක් බලා ගන්න ඕනේ කියලා නේ. ඉතින් අවුරුදු 25 26 27 වගේ වයස පේනවනේ ඉතින් නේද? ෂුවර් එකට නිකනුත් කියත හැකි
උඹ ඇවිල්ලා තින්නේ උඹගේ විවාහ ගැටලුවක් තියෙනවා ඒක ගැන අහන්න කියලා මේකෙන් කීතේ ඒ කුජයි සිකුරු එක කාමරයක ඉන්නේ සාමාන්‍යයට ගෙදර උන්ද නැතුව ඇති කියලා අපිට හිතාගත්තේ කියලා කියනවා ඔයාගේ විවාහ ගැටලුවක් පෙන්වන මාර විදියට මොකද මේ මොකක් හරි ගැටලුවක් තියෙනවා අනේ සර් රෝව අනේ මේ ඊයරෑ ගියානේ මේ අපේ ගෑණු එක්කන නේද ඒ ගියයිද ඉතින් තව ඒව මේ වල්පල් අහන්නේ අපි අර කියලා ඉවරයි අපිට ලකුණු සීන්සිය හම්බෙලා ඉවරයි මොනවද කිව්වත් කවන්නේ මේ ඊට පස්සේ මිනිහා පලාපල කියනවා අපිට මේ මම මේව කන්න දුන්න බලන්න මේ මෙච්චර මාසෙට වීදම් කරනවා ඒ පලාපල එයා කියනේවම අපි කියලා ඕකේ අයත් තමයි කියලා යවන එකයි තියෙන්නේ සල්ලි රුපියල් 1000ක් කරගන්නේ ඒ දැන් කේන්ද්‍රයෙන් යන්න 1500ක් විතර අපි ගන්න 2000ක් ගන්න ඕනේ ඉතින් අපි පොඩි ගම්වල ඉන්නේ අපිට එච්චර ලොකුට ආය කරොත් එහෙම මේ අර දිස් තියනවනේ මේ පැත්තේ මිනිස්සුනේ ඒක නිසා 500ක් විතර නම් අවම ගන්නවා පිට වැඩ නම් මම කරන්නේ රුපියල් 2000ට තමයි නේ එතකොට දැන් කොළඹ අපේ සර්ලා වැඩ කරන්නේ රුපියල් 3-4000ක් ගන්න ඕක තියෙන්නේ පවක් නැහැ මොකද යමක් ඒගොල්ලෝ දන්නෝ ඒ මොන හරි දෙයක් අරයට මේ කියලා දෙනවා උදව්වක් කරනවා මේ මනුස්සයාට මේ මුදල යට කරාට පාඩුවක් වෙන්නේ නැහැ නේද බොරු කියලා 2000ක් ගත්තොත් නම් ඉතින් මේ දෙස්ම තමයි. නමුත් යමක් යාගේ ප්‍රශ්නේ විසඳලා දීලා සල්ලි ගත්තට යා දුක් වෙන්නේ නැහැ. ඒ මොකද පින්නිදී යනවා. මම මේක දැක්කා මේක හරියට කිව්වා. ඉතින් අපේ වැඩ තත්කාලේ දන්නෝ එනකොටම ආරයා දඟල එනකොට දන්නෝ මේ එන්නේ මොකටද කියලා. ඒ කාරණා කිව්ව ගමන් ඒ ඇති 2000ට මේ ඇති. නේද? එකෙම චොර වෙන්න කියන්නේ නැහැ. හරියට කිව්වහම මාර්ගයි. රයිට් දැන් මේ වගේ කේන්දයක් ආවම දන්න බම්බුකුත් නැහැ. කුජ කියන්නේ මදාවියයි සිකුරු කියන්නේ ලස්සන කියලා එච්චරයි දන්නේ. නමුත් කියන ඔයාගේ මේ විවාහ ගැටලුවක් පෙන්නනවා මේ මාර විදිහට. ඉතින් මහා දශා අතුරු දශා ඒවා ඉගෙන ගත්තාමනේ ගේම ගහතේ ලස්සනව. මේකෙනුත් කීතේ කුජයි සිකුරු ඉන්නේ ඔයාගේ විවාහ ගැටලුවක් තියෙනවා කියලා කියනවා. හොඳද? තව එකෙක් කියනවා ඊට පස්සේ 3 දිනක් ඉන්න මෙතන මේ බුද්ධ ඉන්නේ. අන්දල් ලියවෙන්නේ. කුජයි සුප්‍ර බුදත් මේ දැන් බලන්න මොකද්ද පලාපලේ කියලා නේද දැන් මෙහෙම දැන් වැඩේ වුණ බලන්න හොඳ මු කීකරුයිනේ නේ කීකරු කුමරුනේ දැන් මේ කුජේ අකීකරු මදාවියා දැන් මෙයාගේ අවශ්‍යතාවය මෙයාට යමක් කිරීමනේ නේ ඒකෙල්ලව නැති කිරීමනේ දැන් මෙයා කියනවා බුදට උඹ මේ කාමරේ මොකද කරන්නේ නේද උඹ ඵලයන් මෙතනින් ගේට්ටුවට ගේට් කීපර් වගේ උඹ බලහන් කවුද ඉන්නේ කියලා නේද කියලා බුදව තල්ලු කරන ගේට්ටුවට නේද දැන් අර කාමරය ඇතුලේ ඉන්නේ මදාවියයි මේ ලස්සන ගෑනු ළමයා විතරයි නේද ඒකවනේ ගේට් කීපර් කෙනෙකුත් එහෙ ඉන්නවා කවුරු හරි આવොත් එමු ඌ පණිවිඩය කියන මෙන්න බං මේ කවුද එන්නේ කියලා නේ දැන් තත්ත්වය හරියටත් එදියේ පට්ට භයානක නේද විවාහ ගැටලුවක් තියෙන විසඳ ගන්න මේ දැන් තනිකර අර්බුදයක් තියෙන කෙනෙක්ගේ කේන්දරයක් තමයි නේද මොනවද දන්නේ බුදු කියන්නේ කීකරුයි කියලා විතරයි දන්නේ කුජ කියන්නේ මදාවිය එච්චරයි දන්නේ සිකුරු කියන්නේ ලස්සන කෙල්ලෙක් නේ ඒ ඔය එක ඈලි තුنين පලාපලේ කියනවා හරියට හරි නේද තාම ඉතින් වැඩ දාන්න එපා පස්සේ කියලා දෙනවා ඉතින් ඔය ටික කිව්වම ඇති පැහැදිලිද right දැන් අපි තව එකකින් මේකට දාමු ගුරුව දාමු දැන් 4 දෙනා තව කෙනෙක් කෙනෙකු කේන්දරේ උස්සගෙන යාගේ 7 වෙනි කොටුවේ ඔය 4 දෙනෙක් ඉන්නේ හොඳද දැන් මෙතන මේ කාමරේ දිහා බැලුවාම හොඳද මදාවියා ඉන්නෝ ලස්සන කෙල්ල ඉන්න ගෑනු ළමයා කීකරු මෑන් කෙනෙකුත් ඉන්නවා ගුරුතුමත් ඉන්නවා මේ ගුරුතුමා දිසාපාමොක් වගේ টොප් ටීචර් කෙනෙක් හරිද අනම්මනක් නැහැ ළමයින්ම ගොඩ දාන්න තමයි try කරන්නේ දැනුත් අතරින් පතර එහෙමයි ඉන්නේ නේද දැන් ගුරුවරයා දන්නවා හොඳද මේ මගේ පන්තියේ දැන් ගුරුවරයා මේ ඉස්සරහම වගේ ඉන්නේ නැති අන්න ළමයි ටික එතන ඉන්නෝ මදාවියා ලස්සන කෙල්ලයි ආයි බුදයි නේ දැන් ගුරා දන්නෝ මෙයාට ගේම ගහන්න තමයි මූ බලන් ඉන්නේ මූ ඇවිල්ලා ගොට්ට අල්ලනවා මූට බුද නේද ඒ නිසා ගුරුවරයා ඇහැ තියාගෙන ඉන්නේ කුජ දිහාමයි නේද කුජ දිහාම ඇහැ තියන් ඉන්නෝ මොකද සිකුරුට කරදරයක් කරයි කියලා නේද එතකොට කුජට මොනවත් කරගන්න බෑ එහෙනම් මේ කේන්දේ තියෙන විවාහ ගැටලුවක් තියෙනවා එයාට හරිද විවාහ ගැටලුවක් තියෙනවා නමුත් ඒක විසඳෙනවා මේ ගුරු ඉන්නේ නේද එයාට කියනවා ඔයා මේ කේන්දේ හැටියට වාට ගැටලුවක් තියෙනවා විවාහ ගැටලුවක් ලොකු ගැටලුවක් තියෙනවා නමුත් බය වෙන්න එපා ඒක විසඳෙනවා ඒ විසඳ ගන්න පුළුවන් නිසා ඒ විදිහට හිතලා බලලා වැඩ කරන්න නේද ඒක තමයි අපේ පලාපලේ වෙන්නේ ඉතින් මේ ගුරුගේ අතුරු දශාවක් මහා දශාවක් වගේ ලැබුණා
මගේ පස්සේ කියලා දෙන්නම්. අපිට ටයිම් පීරියඩ් එක කීයද මෙන්න මේ කාලෙදී වාගේ විවාහ ගැටලුව විසඳෙනවා කියලා ගුරුගෙන් කීයද හැයි. කාලෙත් කීයද රේන්ජ් එක නේද? කියලා දුන්නා නම් කොහොමද පලාපලයක් ලියලා පොඩ්ඩක් දුන්නා නම් එහෙම නේද? අර මනුස්සයා මුළු ගමේ මෑන්ටි කියන බම් මේ අරු කිව්වා මාර කීම නේද? අරු මූ කියලා කියන්නේ ඉතින්. අතනින් පැන්නන් පස්සේ නේද? ජ්‍යොතිෂවිද්‍යාවේ ගෙදරින් පැනනට පස්සේ ඉතින් අරු මූ තමයි කියන්නේ නේද? ජ්‍යොතිෂවිද්‍යාවයි කියන්නේ නැහැ කේන්ද්‍ර බලන එකයි කියලා නේ කියන්නේ. නේද? අපිට තව ලකුණු දදා ඌ යනවා. තාම අපි දන්නේ මොනවද? අපි දන්නේ අර ගුරුවරයා දිසාපාමොක් වගේ ටොපේ ටොප් ගුරුවරේ නේ. කුජ කියන්නේ පට්ටමදාවියා. බුද කියන්නේ ගොට්ටාල්ලන එකේ කීකරු මේ පිරිමි නේ. සිකුරු කියන්නේ ලස්සන යාළුවා. පැහැදිලිද? ඉතින් ඔන්න ඔය කතා වගේ දැන් හරි දැන් මේ සෙට් එකම මෙතන හිටියොත් එහෙම මේ කාමරේ. ඉතින් ආන්නේ බං මෙතන සෙනසුරු හිටියොත් කොහමද? චුට්ටි හිතන්න ඕන නේ. ඔතන රවි හිටියොත් මොකද වෙන්නේ නේද? ඒව ගැන හිතන්න මං කියලා දෙනවා. අපි මේ සෙට් එක මෙතන දැම්මොත් එහෙම ගුරු ඉන්නෝනේ. දිසාපාමුක් ඉන්න මූ හිටියට වැඩක් නැහැ. මේකේ ලස්සන ගෑනු ළමයා මේ කීකරු මෙයාට ගොට්ටල්ලන එක නේ මෙයා හින්දා මෙතන ගැටලුවක් නැහැ. අරුබුදයක් නැහැ. එහෙනම් කියන රැකියාව ගැන කියන්නේ දැක්කද ඒකට? එහෙනම් දැන් කියන්නේ විවාහ ගැටලුවක් නෙවෙයි. ඔයාගේ රැකියාවේ අරුබුදයක් තියෙනවා. ඔයාලට වැඩ තහනම් වෙන්නත් වගේ මට්ටමක ඉන්න නමුත් ඔයා බය වෙන්න එපා. ඒක විසඳෙනවනේ. එතකොට මේ ගුරු තමයි අරයට අයිඩියා එකක් දෙන්නේ. අර මනුස්සයාට විශ්වේින ගුරුටක් ගාලා අයිඩියා එකක් දෙනවා. ඔබ මේ උත්තරේ ඊයපන්. එතකොට ඔබ ගොඩ කියලා මෙයා දෙනවා සිග්නල් හොයලා. ගුරු. එහෙනම් රැකියාව ඔන්න මෙන්න ඉන්ටර්ඩික් වගේ. තියෙනකොට තමයි උස්සන් ඉන්නේ කේන්දරේ. අපි කියනවා බය වෙන්න එපා. මේ ඔයා බරපතල තත්ත්වයක වාගේ රැකියාව තියෙන නමුත් ඒක ඔයා ගෙදර යන්න තරම් දෙයක් වෙන්නේ නැහැ. ඕක විසඳෙනවා කියලා කිව්වම කොහොමද? ගැම්මනේ. අනිවාර්යෙන් එහෙම තමයි වෙන්නේ. right ඒ වගේ මේ කුජයි සිකුරු ඉන්නවා නම් අරුබුදයක්. දැන් මෙතන කුජයි සිකුරු හිටියොත් හතරවැන්නින් කියන්නේ ගේ දොර යාන වාහන ගැන නේද? එහෙනම් ගෙවල් වල ඔයාට ආහතේ ඒවට වාහනයක් එහෙම තියෙනවද නේද? ඒක මොකක් හරි ගැටලුවක් තියෙනවද ප්‍රශ්නයක්? නැත්නම් වාගේ ගෙදර දෙකම කියලා හදේ ඕනනේ. වාගේ ගෙදර හරි වාගේ යාන වාහන වල හරි මොකක් හරි ගැටලුවක් මේක පෙන්නනවා. මාර විදියට පට ගාලා හරි පලාපලේ අපිට කියනවා අනේ සර් ආවේ උස්සගෙන ඒකයි මේ ෆිනෑන්ස් එකේ වාහනේ උස්සන්න ඉන්නේ. මොකක් වෙයිද දන්නේ නැහැ. කුජයි සිකුරුයි වගේ ඉන්නවනේ ඉතින් උස්සනවා තමයි. නේ පට්ට අරුබුදයක්. නේ කුජයි සිකුරුයි බුද හිටියොත් එහෙම උස්සනවාමයි වාහනේ. නේද? ඇයි ඒතර මදාවියෝ දෙන්නයි අර ලස්සන කෙල්ලයි. කුජයි බුදයි සිකුරු. ගුරු හිටියොත් වාහනේ උස්සන්න ඔන්න මෙන්න මොකක් හරි කේස් එකක් ඇවිල්ලා වාව ගොඩ යාවි වාහනේ උස්සන්න බය වෙන්න එපා නේද? එහෙමනේ පලාපලේ අමරවන්නේ. දන්නේ මොකද්ද? දන්නේ මේ අර කුජ මදාවිය බුද මේ කවුද කීකරු මිනිහනේ ඔච්චරයි දන්නේ කෙල්ල ලස්සනයි. ගුරු කියන්නේ ගුරුවරයා. නේද? ඉතින් මං හිතන්නේ මේක එච්චර අමාරුවක් පේන්නේ නැහැ. ඔය විදිහට පලාපල කියන්න තියෙනවා නම් ටොපේ ටොපර් කියලා වැඩ හිතෙයි. නේ ඉතින් ඔය තව ඉස්සරහට යද්දි තව පොලිෂ් කරනවා අපි. ඔයාලට මම හිතන්නේ මේක ඉතින් කරගෙන යන්න පුළුවන්. හරිද? මම දැනට මේ පෑනේ තත්ත්වෙ මත නැත්තම් තව ටිකක් එහාට ඇදන් යනවා. අදට ක්ලාස් එක නතර කරනවා. තව එක වීඩියෝ එකක් කරාම අර වීඩියෝ තුනේම කොටස් මට කවර් කරන්න පුළුවන්. එහෙනම් හැමෝටම ආයුබෝවන්.